අවසරයි පූජ්‍ය යටිහලකල සිරි සුමන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක මේ දැවැන්ත මානුෂීය ක්‍රියාදාමයේ තවත් සුවිශේෂ ආදරණීය ලෙන්ගතු හමුවීමක් විදිහටයි මෙය අපි දකින්නේ. ඒ වෙනුවෙන් මේ අවස්ථාවට වැඩම වදාළ අති ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසර පතන ගමන් අපි සූදානම් මේ අවස්ථාවට වැඩම වදාළ ඒ ආගම්වලට නායකත්වයේ දෙන ඒ ෆාදර්තුමන් පියතුමන් ඇතුළු ඒ සියලුම දෙනාගේ ගෞරවාන්විත පිළිගැනීම මේ මොහොතේදී තාමත් මොනකමින් සිහි කරන ගමන් අපි සූදානම් ආරම්භය වෙත ගමන් කරන්නට. ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික මහනුවර මේ පුණ්‍ය භූමියේ සිට ඒ දැල්වෙන්නා වූ පහන් ආලෝකයෙන් මේ කරන්නා වූ කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සියලු දෙනා අසුන්වලින් නැගී සිටින්න ආරාධනා කරනවා මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමන් ඉන්දික උඩවත්ත මැතිතුමනි ඔබතුමාට ඒ වගේම මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් මහාචාර්ය සිසිර සල්ලපු ආරච්චි මහතා මහාචාර්ය ලීනා සිරිවරත්න මැතිණිය පුරාවිද්‍යා නියෝජ්‍ය කොමසාරිස්තුමා UBG විරාජෙන් බාලසූරිය මැතිතුමන්ට රාජ්‍ය නොවන දිස්ත්‍රික් සම්බන්ධීකාරක සම්පත් ඉදිරිසිංහ මහත්මයාට දේශබන්දු රත්නසිරි ප්‍රියන්ත මහතාට ගයානි නිසංසලා මහත්මියට දිනේෂ් රත්නායක මහතාට ජගත් කුමාර මහතාට සුනිල් පොන්සේකා මහතාට රණසිංහ මහතා ඇතුළු ඒ සම්භාවනීය අමුත්තන් සියලුම දෙනාට අපේ සුමන ස්වාමීන් වහන්සේට ඉතාමත් නමස්කාර පූර්වක ආරාධනාත් කරනවා මේ පිරිස කැඳවාගෙන අද මේ ආරම්භ කරන්නා වූ කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ දැල්වෙන්නා වූ පහන්සිලේ ආලෝකයෙන් රටේ දුවදරුවන්ගේ ආලෝකය අද ශිෂ්‍යත්වයේ ලබන ශිෂ්‍යාධාර ලබන ඒ සියලු දෙනාගේම අනාගතය දීප්තිමත් වේවා. රට සෞභාග්‍යයෙන් ඉතිරි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආත්ම ගෞරවයෙන් ආරාධනය කරන ශිෂ්‍යත්ව ලබන අපේ ආදරණීය දරුවෙකුට ඒ වගේම විශ්වවිද්‍යාල අපේ ආදරණීය දරුවෝ දරියනුත් මෙහි ශිෂ්‍යත්ව ලබනවා. ඒ දෙදෙනෙකුටත් අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමන් වෙනුවෙන් පොලිස් අධිකාරී මහනුවර 1 දයාල් ඉලංගකෝන් මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි ඔබතුමන්ට තාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා. අපිත් සමග මේ පුණ්‍යවන්ත මොහොත වෙනුවෙන් එකතු වෙන්නට කියලා. සිරි සුමන පදනම උරුමයක අභිමානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා බොහොම අභිමානවත් ගමනක් තමයි යන්නේ. අපිට තියෙනවා ප්‍රෞಢවත් රටක්. අපිට තිබෙනවා ලෝකයේ හමුවට ගෙනියන්න පුළුවන් අභිමානවත් ජාතියක් අපිත් එක්ක ඉන්නවා. අපි තාමත්ම ගෞරවයෙන් මේ ගෞරවාන්විත වැඩසටහන වෙනුවෙන් වැඩම වදාළ මහා සංඝරත්නයට තාමත්ම ගෞරවයෙන් අපි වැඳ නමස්කාර කර අපි ආරාධනය කරනවා අප සෑම පංචශීලයේ පිහිටවන්නට කියලා. ඊ타මත්ම ගෞරවයෙන් මේ ආරාධනීය මැලේසියාවේ විශ්වීය අධ්‍යාත්මික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලින්කොන් විශ්වවිද්‍යාලයේ උපකුලපති මල්වතු විහාරවාසී ආචාර්ය ඔලුකරදේ රේවත නායක ස්වාමීන් වහන්සේට අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා අප සෑම පංචශීලයේ පිහිටවන්නයි කියලා. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. We are going to experience color and vibrancy to our gathering. Let's enjoy a mesmerizing welcome dance performed by the talented dancers. Please come forward. ඇරයුම පූජ්‍ය යටිහලකල සිරි සුමන ස්වාමීන් වහන්සේට මේ ගෞරවාන්විත මොහොතේ ඔබ සියලු දෙනාම පිළිගන්නට.
අපේ හාමුදුරුවෝ වහන්සේට බොහොම Siri Sumana Foundation has been a beacon of hope for students of the schools and the universities, empowering them with educational opportunities and invaluable resources. So now we humbly invite Venerable Sumana Thera to deliver welcome speech. ලෝ විහිදා සුදු පෑ සඳ රැසූ සැඳී දින නොමදා සිරි සංගමොක් සැප නිසැඳී ලද මුනිදා දම්කද පහස මන බැඳී වදු දලඳා හිමිත මහල් පහය රැදී ඓතිහාසික දලඳා වහන්සේ වැඩ සිටින සෙන්කටගල ඓතිහාසික පුරවැරයේ අප උපන් මෙම මාතෘ භූමියේ කන්ද උදරට අද දවසේ කසා වෙතිනුත් ඒ වගේම මහාචාර්යවරු ආචාර්යවරු පෙරමුර කරගත් ප්‍රභූවරුන්ගෙන් ඒ වගේම හෙට දවස මේ මාතෘ භූමියත් ලෝකයක් ඒකාලෝක කරන අපේ සරසවි දුවදරුවනුත් ඒ වගේම මේ බෝසත් දුවදරුවනුත් එක තෝතැන්නකට එකමුතු වෙලා ඊටමත් ශාස්ත්‍රීය හා ආධ්‍යාත්මික වැඩසටහනකට මුල පුරන මේ මොහොතේදී මාහට පැවරී තිබෙන්නේ අරමුණ පැහැදිලි කිරීමත් ඒ වගේම වැඩමවදාළ අපගේ ගරු නායක නාහිපාණන් වහන්සේලා ප්‍රධාන අතිතුම් පූජනීය මහා සංඝරත්නයත් ඒ වගේම අපේ පියතුමාණන් ඒ වගේම මේ සිළු සම්භාවනීය අමුත්තන් පැමිණී සිටින ඔබ හැම දෙනාම අප පදනම වෙනුවෙනුත් සංවිධායක මණ්ඩලයේ වෙනුවෙනුත් පිළිගැනීමටයි අරමුණ අපට භික්ෂුවක් හැටියට තියෙන භික්ෂුවගේ අරමුණු තමයි විශේෂයෙන් භික්ෂුවගේ මූලික වගකීම පරාර්ථ සේවය භික්ෂුවගේ මූලික පරමාර්ථය ආධ්‍යාත්මය පසක් කරගත් විමුක්තිය සාක්ෂාත් කර ගැනීම ඒ නිසා බුදුරජාණන් වහන්සේම අපට අනුදැන වදාලා භික්ඛවේ විනීතෝ විසරදෝ බහුස්සතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ සංඝං සෝභේති මේ බුද්ධ වදනය ශ්‍රී ලාංකීය භික්ෂුව එදා මෙදා තුර සනිටුහන් කරලා තිබෙනවා මේ රටේ මුරදේවතාන් වහන්සේ නමක් ලෙසත් ඒ වගේම කුඩා බිලිඳාගේ අත්තරුකුරු කියවීමේ සිට සරසවි ඇඳුරාතේ යතිවරයන් වහන්සේ නමක් ලෙසත් ඒ වගේම මේ රටේ රාජරාජ අමාත්‍යයන්ට මේ රටේ මෙහෙවන්නට අනුශාසකයන් වහන්සේ නමක් විදිහටත් අනිත් අතින් සාහිත්‍ය කලාව ආධ්‍යාත්මයෙන් පසක් කරගත් සාහිත්‍යයේ මඟ පෙන්වන්නේ ලෙසත් ඒටත් වඩා මා දකිනවා ඇති නැති ලොකු කුඩා කාගේ හොඳ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ලෙස මේ භික්ෂු චරිතය මේ රටෙත් දේශාන්තරවත් පූජනීයත්වයට පත් වෙලා තිබෙනවා ඒ අනුගාමික භික්ෂුවක් හැටියට මාත් වෙර දරන්නේ ඒ කාර්ය අපට හැකි ආකාරයෙන් මෙහෙවීමටයි. එහි ඵලයක් විදිහට තමා අපේ මේ පදනමත් ඒ වගේම උරුමේක අභිමානයත් අනිත් අතින් සංකාසනා ඒ YouTube සමග අපේ දේ අපේ අයටත් දේශාන්තරවත් විකාශනය කිරීම
විශේෂයෙන් මේ අවස්ථාවේදී අපි අවුරුදු දශකයක් වගේ කාලයක් විවිධ අධ්‍යාපන ප්‍රජා සත්කාරයන් ශාසනික වැඩසටහන් බොහෝ කළත් අපි මේ වගේ උත්සව සභාවක් කළේ නැහැ. විශේෂයෙන් අපේ උපසභාපති මහාචාර්ය සිසිර සල්ලපෙරුම් මැතිතුමා මීට අවුරුදු 5කට උඩදීත් මට මතක් කළා අපේ හාමුදුරනේ අපි මේ වගේ උත්සවයක් කරමු. මොකද අපි කොවිඩ් වලට කලින් අපි දරුවන් විශාල පිරිසකට පරිගණක ඩිප්ලෝමාවකුත් ඒ වගේම ඉංග්‍රීසි ඩිප්ලෝමාවකුත් නොමිලේ ලබා දීලා සහතිකපත් ලබා දුන්නා. ඒ වෙලාවෙත් මට මතක් කළා ඒත් මං නිහඬ වුණා. නමුත් මේ වෙලාවේදී අද අපි කතා කරනවා රටේ පුනරුදයක්, ලස්සන රටක්. එතකොට ඒ පුනරුදය කියන්නේ මොකද්ද? එහෙනම් අපි ඒ සඳහා කළ යුත්තේ මොකද්ද කියන එක අපි මේ කුඩා දරුවන්ටත් විශේෂ අපේ අනාගතේ බාර ගන්න මේ සරසවි දරුවන්ටත් අපි හැකි ආකාරයෙන් පෙන්වා දිය යුතුයි. ඒට හේතුවක් තිබෙනවා. අපි මේ වැඩසටහන එක අරමුණක් තමා අපේ දේවල් සමාජගත කරන එක. අපේ රේවත නායක හාමුදුරුවොත් මැලේසියාව වැඩ ඉන්නේ. ඒ වගේම අපේ මහාචාර්ය හාමුදුරන් වහන්සේ මේ රටේ අමිල සේවාවක් ශාසනික ඒ වගේම සමාජීය දේශපාලනික වශයෙන් මෙහෙවරක් කරන යතිවරයන් වහන්සේ නමක්. අපි කවුරුත් දන්නවා අද ලෝකයේ කොතනද තිබෙන්නේ. මං කිව්වොත් මේ සරසවි දරුවනුත් මේ ඕල්වෙල් එල්වෙල් කරන දරුවනුත් කරන කියන දේවල් තමන්ගේ දෙමාපියෝ නොදන්නුවාට ලෝකේ ඉලෝන් මාක්ස් සකබ ඔබලාගේ දත්ත දන්නවා. අද ඉලෝන් මාක්ස් බැලුම් බෝල උඩ යවනවා වගේ චාන්ත්‍රිකා යවනවා. ඒ වගේම අද සයිබර් යුද්ධය කියලා මේ තාක්ෂණයත් එක්ක යුද්ධයක් යනවා. අද බලවතුන් ඇතැම් විට ජනාධිපති ධූර හෝ වෙනත් තනතුරටපත් වෙන්නේ හැක් කරලා. එතකොට අපේ දේවල් අපි කොහොමද මෙතෙන්ට ගෙනියන්නේ? ඉතින් ඒ නිසා අපිට පුදුම වුණාට අපේ ඉතිහාසයට ගියාම අපට අපේ මුතුන් මිත්තෝ ආදිවාසීන් ඇතුළු ඒ අපේ මහා සංගරෝණ පෙරටු කරගත් ඒ නායකයන් කරපු මෙහෙවර දැනගත්තොත් අපේ දරුවන්ට මේවා පුදුමයක් නෙවෙයි. රටක් සංවර්ධනය වෙනවා කියන්නේ ආර්ථික දියුණුව, අධ්‍යාපන දියුණුව, සෞඛ්‍ය දියුණුව, සදාචාරාත්මක දියුණුව. ඉතින් අපෙන් බලාපොරොත්තු වෙන සදාචාරය දරුවන්ගේ රටෙත් ගුණදහම්. නමුත් ප්‍රශ්නේ රටක ආර්ථිකයේ ශක්තිමත් වුණොත් තමයි හොඳ සදාචාරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආර්ථිකයත් අධ්‍යාපනයත් ශක්තිමත් නොවුනොත් අපිට ඒ රටේ හොඳ සදාචාරයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක වත්මන් ලෝකෙත් පේන දෙයක්. ඒ වගේම අපේ රටේ යුග ගණනාවක් තියෙනවා. ඒ යුග ගණනාවලදී හොඳ සාහිත්‍ය පොතපත, ඒ වගේම වෙහෙර විහාරස්ථාන, භික්ෂු යතිවරයන් වහන්සේලා බිහි වෙලා තිබෙන්නේ ඒ ස්වයංපෝෂිත යුගවලදී බව අපට පේනවා. ඒ නිසා මේක අපි කවුරුත් අවබෝධ කරගත යුතු කාරණයක්. ඒ වගේම තමා මේ උරුමේක අභිමානයේ තුලින් අපේ මේ දරුවන්ට මේ අපි හරියාකාරව දැනගත්තොත් ජීවිතේ පුදුම රසාස්වාදයක් විඳින්නට පුළුවන්. ඒ වගේම අපි ඍණාත්මක අපේ රට ගැන නොසිතා අපිත් අභිමානවත් ජාතියක් විදිහට පුරවැසියන් විදිහට අපිට හිතන්නට පුළුවන්. ඒක මම මේ වැඩසටහනත් එක්ක හරිම රසාස්වාදයක් විඳිනවා. දැන් මේ අය ගත්තොත්
සීගිරිය. අද ලෝකේ ලෝකුම්ර වලින් එක. ලෝකයේම යුනෙස්කෝ සංවිධානය ඇතුළු ඒ ජාත්‍යන්තර සංවිධාන නම් කරලා තියෙන්නේ ඊට කලින් අපි දළදා වහන්සේ. එතකොට අපි මේ ගැන දන්නවාද? සීගිරිය කියන්නේ සිටි එකක්. කොළඹ වගේ නගරයක්. හැබැයි අපි දන්නේ මේක පර්වතයක් කියන්නේ විතරයි. මේක සීගිරිය සරසවියක් වගේ දෙයක්. ඉතින් ඒ නිසා තමයි මේක ලෝක උරුමයක් බවට පත් වෙලා තියෙන්නේ. මේවත් එක්ක මොනතරම් ජාත්‍යන්තරව අපි තැනකට යන්න පුළුවන්ද? ඒ වගේ මෙහි තියෙන ආධ්‍යාත්මික තාක්ෂණය දැනුම ඒ කලා පැත්ත ගත්තාම අපිට කොච්චර දේවල් දැනගන්න පුළුවන්ද? අපේ හාමුදුරු කෙනෙක් ඉන්නවා සිංගප්පූරු වැඩ ඉන්නේ අබේගිරිය ගැන විතරක් PhD එකක් කරලා තියෙනවා. එදා පාහියන් භික්ෂුව චීනයේ සිට රටවල් ගණනාවක් සංචාරය කරමින් ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කළේ විනය පොතක් හොයාගෙන රටවල් ගණනාවක්. රටවල් ගණනාවකට වැඩිය විනය පොතක් හොයාගෙන. හැබැයි ඒක ලැබුණේ ලංකාවේ අබේගිරියෙන්. අබේගිරියේ වසර දෙකක් උන්වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේගේ දේශාටනවල තියෙනවා. බලන්න එතකොට අපි කොච්චර තැනක ඉඳලා තියෙනවද? අපේ ජාත්‍යන්තර අපේ පිළිගෙන තියෙනවද? ඒ වගේ මේ ඇත්තෝ සීගිරිය ගැන අහුවොත් කියයි සීගිරි ගල කියලා. ඒ වගේම සමහර විට තමන් ඉන්න පළාත්වල තියෙන වටිනාකමවත් දන්නේ නැහැ. මං ඇහුවෝ සීගිරිය ගැන ගිහිලා තියෙන අත උස්සයි. හැබැයි ධනගිරි ගල දන්නවද කියලා ඇහුවොත් ගිහිලා තියෙන ඒව දන්නේ නැහැ. ඒ වගේ තියෙන ඒ මනස්කාන්තය, ඒ ඉතිහාසයේ රමණීයත්වය මම හිතනවා ලෝකෙ කොහෙවත් නැහැ. විශේෂයෙන් මෙතන අපේ මධ්‍යම පළාත් පුරාවිද්‍යා කොමසාරිස් මැතිතුමා ඉන්නවා. එතුමා එක්ක මම දෙතවාවක් පමණ කතා කළා. මට නැගිටලා එන්න හිතෙන්නේ නැහැ. එතුමාට කිව්වොත් මෙතන මේ මහනුවර සෙන්කඩගලේ ගැන එක දෙයක් ගැන කතා කරන්න කිව්වොත් දවසක් මදි වෙයි. ඒ නිසාද මේ දරුවන්ට ඒ දැනුම මදක් හෝ දැනගන්නට පුළුවන්. ඒ නිසා අපේ දරුවන්ට මේ අභිමානය පිළිබඳවත් අද ලෝකයේ අපි ඉන්න තැනත් අපිට හැකි ආකාරයෙන් අපි දායාද කිරීම තමා මෙහි අරමුණ වෙන්නේ. ඒ නිසා අප කාටවත් කිසිම දෙයක් තනියෙන් කරන්නට බෑ. අපිට මේහා සාමූහිකව එකතු යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේ වුණත් ඒ ආදර්ශයෙන් පෙන්වුවා. සාමූහිකව වැඩ කළොත් අපිට ගොඩාක් දේවල් ජය ගන්නට පුළුවන්. ඒ නිසා දැනුම ආකල්ප කුසලතා කියන මේ කාරණා තුන මුල් කරගෙන අපේ දරුවන්ගේ අධ්‍යාපනය නැනනුවණත් සකස් කරගන්නට මේ අත්වලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ අවස්ථාවේදී මට පැවරිති ඊළඟ කටයුත්ත තමා පැමිණී සිට මේ අති උතුම් මහා සංඝ රත්නය ඇතුළු මේ සම්භාවනීය අමුත්තන් මේ සියලු දෙනා පිළිගැනීම. විශේෂයෙන් මේ අවස්ථාවේදී තේරාසනේ වැඩ සිටින අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑලේ සුමනසිරි නායක හාමුදුරන් වහන්සේ ඊ타මත්ම ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු සිටිනවා. ඒ වගේම අද මේ වැඩසටහනට මැලේසියාවේ සිට වැඩම කරන්නට යෙදුණු අපේ ජාත්‍යන්තර විශ්වීය ආධ්‍යාත්මික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලින්කොන් වින් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහනුවර මල්ලුතු විහාරවාසී ආචාර්ය ඔලුකරදේ රේවත නායක හාමුදුරන් වහන්සේ මම ඊ타මත්ම ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු සිටිනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕන අපේ හාමුදුරන් වහන්සේ මම වසර 2ක් වගේ කාලයක් දැන අඳුනාගත්තේ. නමුත් මට උන්වහන්සේ ගුරුවරයෙක් වගේ, කල්යාණ මිත්‍රයෙක් වගේ මේ වැඩසටහන් ගැන කිව්වට පස්සේ බොහෝම ආදරයෙන් මට මේවට මඟ පෙන්වනු ලැබෙනවා. අපේ හාමුදුරන් වහන්සේ වියතෙක් හැටියට සංඝ පීත්වරයන් වහන්සේ නමක් විදිහට දශක ගණනාවක්
මේ රට වෙනුවෙන් අමිල මෙහෙවරක් කරන යතිවරයන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ අද මේ උත්සව සභාවට තනියෙන් වැඩියේ නැහැ. අද මේ ඉන්න බොහෝ සම්භාවනීය අමුත්තනොත් අපේ හාමුදුරන් වහන්සේගේ හිතයිසින් අපේ මහාචාර්ය හාමුදුරන් වහන්සේ දහසකුත් වැඩ තිබියේදී අද මේ වටිනා මේ උත්සව සභාවට ආරාධනා කරන ලද්දෙත් අපගේ රේවත නායක හාමුදුරන් වහන්සේ. ඉතින් ඒ වගේ සත්පුරුෂ හාමුදුරන් වහන්සේලා ඇසුරු කරන්ට ලැබීම මාගේ ජීවිතේ ලොකු භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේම අපේ පියතුමාණන් ඒ වගේම අපේ මේ අවස්ථාවට කොළඹ සිට පැමිණු දේශබන්දු රත්නශ්‍රී ප්‍රියන්ත මහත්මාණන් ඇතුළු ඒ සම්භාවනීය අමුත්තන් අපගේ හාමුදුරන් වහන්සේ මේ උතුම් කටයුත්ත ආලෝකමත් කරන්නට මේ උත්සව සභාව ඊටම ප්‍රබෝධවත් කරන්නට වටිනාකමක් ලබා දෙන්නට මේ අවස්ථාවට සම්භාවනීය ආරාධිත අමුත්තන් ලෙස මේ අවස්ථාවට සම්බන්ධ කරනු ලැබුවා. ඒ නිසා මා අනේක වාරයක් මා උන්වහන්සේට ගරුත්වය දක්වනවා. අප ගැන අවබෝධ කරගෙන අපි කරන දේ මොකද්ද කියලා දැනගෙන අපට මේසේ මඟ පෙන්වීම පිළිබඳව. ඒ වගේම අපගේ ජීවිතේ මා කුඩා කල සිට භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඇසුරු කරමින් මා ළඟම සිට මට නිතර අවවාද අනුශාසනා ලබා දෙන ඒ වගේම මේ කටයුතු කිරීමේදී අවවාද උපදෙස් ලබාගත්න අපගේ නායක හාමුදුරන් වහන්සේ. ඒ තමා පහත බුලත්ගම සහිත තුන් කෝරළේ හා සතර කෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක ලුංගමුව විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය නම කියන්න අවසරයි කහගල්ලේ අරිය ඥාන නායක හාමුදුරන් වහන්සේ මා ඊ타මත්ම ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු සිටිනවා. අපේ නායක හාමුදුරෝ දැන් වැඩ ඉන්නේ අනුරාධපුර පුදබිමේ. නායක හාමුදුරෝ සමහරට දවල්ට දාන වැළඳුවක් දන්නේ අපේ නායක හාමුදුරෝ වෙලාවට අනුරාධපුරයේ සිට මෙම ස්ථානයට වැඩම කරනු ලැබුවා. ඒ නිසා මා ඊ타මත්ම නැවත දෙපා නමද පිළිගනු සිටිනවා අපගේ නායක හාමුදුරන් වහන්සේ. ඒ වගේම මේ උත්සව සභාවේ මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙවනු ලබන අපගේ කල්යාණ මිත්‍ර ඒ වගේම ඒ මැලේසියාවේ ඒ උසස් අධ්‍යාපනය ලබන සරසවි උසස් අධ්‍යාපනය ලබන ඒ රාජකීය පඬිත ශාස්ත්‍රපති අපගේ වජිර හාමුදුරන් වහන්සේ ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මෙතනට වැඩමව වදාළ ඒ පේරාදෙණිය සුබෝධරාම ශ්‍රී ඥානලංකාර භික්ෂු අභ්‍යාස ආයතනයේ අධ්‍යාපනයේ ලබන අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනු සිටිනවා. ඒකම අපේ හන්තාන සිරි ධම්මරතන මූලික පිරිවෙනේ අධ්‍යාපන ලබන අපේ පොඩි හාමුදුරන් වහන්සේලා විශේෂයෙන් මේ උත්සව සභාවේ ආරම්භයේ සිට ඒ හන්තාන විහාරස්ථානයේ අපගේ ගුරුදේව උත්තම ඒ සම්බුද්ධ ශාසනෝද පාර්ශවයේ අනුනායක දුරන්දර ඒ හන්තාන ධම්මරත්න මූලික පිරිවෙන ඇතුළු විහාරස්ථාන ගණනාවක විහාරාධිපතිත්ව අනුශාසකත්වයේ දරන නම කියන්න අවසරයි අපගේ දුඩන්වල ධම්මරතන අනුනායක හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය අනුශාසකත්වයේ. ඉතින් අපේ නායක හාමුදුරුවෝ දැඩි අසනීප තත්වයෙන් ඉන්නේ. ඉතින් මේ වගේ උත්සව සභාවකට පැමිණීමට දුෂ්කරයි. නමුත් අපේ නායක හාමුදුරුවෝ මේ උත්සව සභාව වෙනුවෙන් මේ කටයුත්ත වෙනුවෙන් දෙන්නට පුළුවන් උපරිම දායකත්වයේ සහයෝගය අපේ පොඩි හාමුදුරුවෝ වෙනුවෙන් ඒ වගේම දායක පින්නතුන්ලා සම්බන්ධ කරමින් අපේ දිනේෂ් රත්නායක මහත්මයා ඇතුළු ඒ දායක සභාව මහත් කැපකිරීමක් මේ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කළා. ඒ නිසා අපි මේ අවස්ථාවේදී සිල් පොඩි හාමුදුරන් වහන්සේලා ඊට ගෞරවයෙන් පිළිගනු සිටිනවා. ඒ වගේම අද මේ
උත්සව සභාව ප්‍රබෝධමත් කරන්නට රාජකාරී දහසකුත් තිබේදී මේ හෝරා කීපයට පැමිණි විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අපේ මහනුවර දිසාපති තැන්පත් ඉන්දික උඩවත්ත මැතිතුමා විශාල රාජකාරී තිබේදී මේ උත්සවයේ ආරම්භයේ සිට බොහෝම සතුටු සිතින් නිහතමානීව මේ කටයුතු වලට සහසම්බන්ධ වෙමින් අපට දායකත්වයේ දරනු ලැබුවා. එතුමා අදත් රාජකාරී බොහෝමයක් තිබේදී මේ උත්සව සභාව වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පා කරලා මේ අවස්ථාවට සපවත් වුණා. එතුමා ඊ타ත්ම ගෞරවයෙන් මෙසිතින් යුක්තව පිළිගනු සිටිනවා. ඒ වගේම අපේ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමා නියෝජනය කරමින් පොලිස් ස්ථානපතිතුමා නියෝජනය කරමින් මෙම ස්ථානයට පැමිණි අපේ පොලිස් අධිකාරිතුමාණන් ඊ타ත්ම ගෞරවයෙන් පිළිගනු සිටිනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් ඒ මධ්‍යම පළාත් පුරාවිද්‍යා නියෝජ්‍ය කොමසාරිස් UBG විරාජ් එන් බාලසූරිය මැතිතුමාණන්. ඉතින් එතුමා මේ ආරම්භයේ සිට මේ කටයුතු කරන්නට අපට බොහෝ මඟ පෙන්වීමක් කළා. අද දවසේ විශේෂ දේශනයක් මේ පිළිබඳ එතුමාගේ මුවින් ප්‍රකාශයට පත් වෙන්නටත් නියමිතයි. අපි එතුමාණන් ඊ타ත්ම ගෞරවයෙන් ගරුත්වයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම තමා මේ අවස්ථාවට කොළඹ සිට අද දවසේ විවිධ රාජකාරීන් එතුමාගේ විවිධ ව්‍යාපාර ශේත්‍රයන්ගේ කටයුතු තිබේදී විශේෂයෙන් අපගේ ආචාර්ය රේවත නායක හාමුදුරන් වහන්සේගේ හිතවත්කම් මත අපේ මේ වැඩසටහන් ආලෝකමත් කරන්නට පැමිණි අපේ පියතුමාණන් විශේෂයෙන් දහසකුත් වැඩ තිබේදී අද මේ අවස්ථාවට පැමිණුණා. ඒ තමයි අපේ ඩිලිවර්ස් ඉස්ටර්න් දේවස්ථානයේ ටිකා ජෙනරල් කල්ලානප්‍රිය පියතුමාණන්. ඉතින් එතුමා අපේ රටේ දෙයි දරුවන් වෙනුවෙන් බොහෝම ප්‍රජා සත්කාරයන් ගණනාවක් කරන බොහෝම පිළිගත් පියතුමෙක්. බොහෝම නිහතමානීව අපේ ආරාධනාව පිළිගෙන කොළඹ සිට අද මේ අවස්ථාවට සැපමිනියා. ඒ නිසා අපේ පියතුමාණන් අපේ පදනම වෙනුවෙන් අපේ සංවිධාන මණ්ඩලය වෙනුවෙන් ඊ타ත්ම ගෞරවයෙන් පිළිගනු සිටිනවා. ඒ වගේම අපේ දේශබන්දු රත්නසිරි ප්‍රියන්ත මහත්මාණන් එතුමාත් අපේ රේවත නායක හාමුදුරන් වහන්සේගේ හිතවත්කම් මත ඒ වගේම එතුමාත් විවිධ රාජකාරී ඒ ව්‍යාපාර පෞද්ගලික කටයුතු දහසක් තිබේදී අද මේ හෝරා කීප වෙනුවෙන් නිහතමානීව පිළිගෙන අපේ රේවත නායක හාමුදුරන් වහන්සේ සමග මෙම අවස්ථාවට සපමිනියා. ඒ නිසා අපි ඊ타ත්ම ගෞරවයෙන් මෙසිතින් එතුමාණන් පිළිගනු ලබනවා. ඒ වගේම තමා මහනුවර සිංහ සමාජයේ සභාපතිනි ඒ බුද්ධිකා බිබිලේවල මැතිණිය ඒ වගේ මේ විෂ්ණු දේවාලයේ අපේ නිලමෙතුමාණන් මූලික කරගෙන මෙතනට පැමිණු අපේ ඒ මහත්මාණන් අපි තාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම රාජ්‍යනෝන දිස්ත්‍රික් සම්බන්ධිකාරක සම්පත් එදිරිසිංහ මහත්මයා මේ අවස්ථාවේදී තාමත් මෙසිතින් පිළිගන්නවා. ඒ වගේම අද මේ අවස්ථාවට පැමිණි විශ්වවිද්‍යාල දුවදරුවන් ඒ වගේම ඒ සමගම මෙතනට සැපමිනි ඒ මහාචාර්ය ලීනා සෙනවිරත්න මැතිතුමිය ඒ වගේම අපේ මේ කටයුතු ඊ타මත් මා සමග වසර ගණනාවක් අපත් සමග මේ කටයුතු කල්යාණ මිත්‍රත්වයෙන් සිදු කරන අපේ මහාචාර්ය සිසිර සල්ලප්පුපාරාච්චි මැතිතුමාණන් ඊ타මත් මෙසිතින් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම
මාගේ විහාරස්ථානයක් වෙන්නේ දුනුගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ දායක පින්නතුන් දුවා දරුවන් මේ අවස්ථාවට සැපමිනියා. ඒ හැමදෙනාමත් ඊටමත් මෙසිතේ යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම තමා මේ අවස්ථාවට මගේ ගම නියෝජනය කරමින් අපේ පවුලේ ඥාතීන් හිතවතුන් විශාල පිරිසකුත් සම්බන්ධ වෙලා සිටිනවා. ඒ හැමදෙනාමත් ඊටමත් මෙසිතේ යුක්තව පිළිගනු සිටිනවා. ඒ වගේම තවත් කිව් නොකිව් සියලු දෙනාම මාතින් අඩුවක් වෙන්නට පුළුවන්. ඒ සමාජ භජනය කරමින් මේ අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාම ඊ타මත්න මෙසිතින් පිළිගන්නවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. নমස්කාර පූර්වක ස්තුතිය අපේ ස්වාමින්දයන්න් වහන්සේට. අමුල් කොමුල් ලෙඩිලිනසී එබඳු මියුර් යහබැසී එකපල් දල්වයි දිගසී මනචල්වයි සිත් නොමසී. අන්න අර පිටිපස්සේ ඉන්න දරුවා මන් දිහා ඉස්සිලා බැලුවා මොකද්ද මේ භාෂාව කියලා. මොකද්ද මේ මාමා කිව්වේ කියලා. අපේ මහාචාර්යතුමනි මේ තමයි අපේ හෙළ භාෂාව. අපේ කාන්තාවගේ ලාලිත්‍ය අර ස්වාමින් වහන්සේ දේශනා කළ පරිදි සීගිරි ගීයක් නේද අපේ හාමුදුරනේ. දැන් වර්තමානයේ අපේ හාමුදුරු කිව්වා වගේ චරිත අපේ ස්වාධීන රූපහානිය මගේ හිතවතා අපේ ස්වාමින් වහන්සේ මැලේසියාවේ සිට වැඩම කළ මේ හැමෝම සාක්ෂි දරනවා ඇති අපිට අභිමානවත් හෙළ ඉතිහාසයක් තිබ්බා. හැබැයි අර එලොන් මස්ක් ගැන කතා කරා, අපේ සාහිත්‍ය ගැන කතා කරා, ඒ වගේම තාක්ෂණය ගැන කතා කරා අපේ හාමුදුරනේ. මේ තාක්ෂණයයි අපේ හෙළ සංස්කෘතියයි එකට යා කරන්න පුළුවන් නම් අපි ලෝකයේ හිනිපෙත්තරම නගින දිනය අත ළඟයි. අපිට ළඟා කරගන්න පුළුවන්. අපේ ස්වාමින් වහන්සේ උත්සාහ කරන්නේ එහෙම අපේ රටට අනාගතයක් එකතු කරන්නට. ඉතින් ඒ වගේ තාක්ෂණයත් අපේ අතීතයේ ප්‍රෞಢත්වයත් එකට එක් කරන, එකට යා කරන පාලමක් නිර්මාණය කරන්නට උන්වහන්සේට හැකි වෙනවා. මේ ඉන්න පිටිපස්සේ ඉඳගෙන ඉන්න අපේ දරු පරපුර එතැනට ගමු. එහෙම නැත්නම් අර සයිබර් මාෆියාවට යට වෙන යුගයක් එනවා ස්වාමින් වහන්සේ. අපේ මහාචාර්ය ස්වාමින් වහන්සේත් ඒකට සාක්ෂි දන්නේ නැති. ඒ නිසා අපි මේ ගන්නා උත්සාහය ਸਰවපකාරයෙන් සාර්ථක වෙනවා. ඒ නිසා මා ඊටමත් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා ත්‍රිපිටකාචාර්ය පහත බුලත්කම සහිත තුන් කෝරළේ හා සතර කෝරළේ මහදිසාවේ ප්‍රධාන සංඝනායක නම කියන්ට අවසරයි අපේ ස්වාමින් වහන්සේ. කහගල්ලේ අරිය ඥාන ස්වාමින් වහන්සේට ඊටමත් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. ඔබ වහන්සේට මේ ස්ථානයට වැඩම කරන ලෙස කෙටි දේශනයකට. During the welcome speech, Venerable Sumana highlighted the services rendered by his association. Sri Sumana Foundation is not only to award scholarship for students but also to make a sense of national pride with the knowledge of technology. So let us move into another event of this auspicious occasion. We are very fortunate to hear few speeches from most venerable sirs and also the distinguished guests. First, I would like to invite Venerable Kahagalle Ariyanana Mahathera to deliver his speech. මෙතෙක් මේ උත්සව සභාවේ කටයුතු දෙස බලනකොට අපි හැමෝටම හොඳ අවබෝධයක් ලැබුණා. කලින් මුලින් පිළිගැනීමේ අනුශාසනාව සිදු කළ අප හිතයිසේ පූජනීය යටිහලගල සිරිසුමන පඬිත ස්වාමින් වහන්සේ සෑහෙන කාලයක ඉඳලා මේ සම්බුදු සසුන වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතය කැප කරලා කරන ශාසනික සේවයට අමතරව මේ රටේ දුවදරුවන්ගේ නැනනුවන පෑදීම සඳහා උපකාර වෙන සමාජීය සේවාවන් රාශියක් සිරිසුමන ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත විවිධ ප්‍රදේශවල සිදුවෙන බව මා හොඳට දන්නවා. අපි වැඩ ඉන්න මාවනැල්ල ප්‍රදේශයේ උන්වහන්සේගේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන
විටින් විට දුවදරුවන් වෙනුවෙන් සිස්සත්ව ප්‍රදානය වැනි දේවලින් දරුවන් දිරිමත් කරන යතිවරයාණන් වහන්සේ නමක් හැටියටයි මම සිරිසුමන ස්වාමින් වහන්සේ දකින්නේ. ඊළඟට උන්වහන්සේ දැන් වසර කීපයක ඉඳලාම මා සමග කතා බහ කරන බොහෝ අවස්ථාවල මේ රටේ ඉතිහාසය ගැන ඒ වගේම මේ රටේ ප්‍රෞಢත්වය ගැන අපේ ජාතියේ අභිමානය ගැන හොඳ හැඟීමක් ඇතිව ඒ වගේම රටට ප්‍රයෝජනවත් සමාජයට ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක් ආරම්භ කරලා කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ උරුමයක අභිමානය ඔබ අප හමුවට පත් වෙලා තිබෙන්නේ. සිරිසුමන ස්වාමින් වහන්සේ කියලා කියන්නේ එක පැත්තකින් පමණක් දක්ෂතා දක්වන ස්වාමින් වහන්සේ නමක් නෙමෙයි. ධර්ම දේශනා කරන්න බොහොම ලස්සනට බෝධි වන්දනාදී පූජා පින්කම් පවත්වන්න ශාසනික කටයුතු බොහොම සම්භාවනීය විදියට සංවිධානය කරන්න ඊටාම හොඳ දක්ෂතාවයකින් හෙබි තරුණ ස්වාමින් වහන්සේ නමක් හැටියටයි අපි සිරිසුමන ස්වාමින් වහන්සේ හඳුනාගෙන තියෙන්නේ. භික්ෂුවක් වශයෙන් උන්වහන්සේ භික්ෂුත්වයට අදාළව භික්ෂුන් වහන්සේ නමකට භික්ෂු ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය කරන කරුණුත් අඩුවක් නැතුව සිදු කරගෙන යන අතරේ මෙවැනි වැඩපිළිවෙලක් සිරිසුමන පදනම මගින් බොහොම සම්භාවනීය පිරිසකගේද සහයෝගය ඇතිව අපේ මේ නායක හාමුදුරුවන් වහන්සේලාගේ ආශිර්වාද ලැබමින් සිදු කරනවා දකිනකොට ප්‍රාදේශීය භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි බොහෝම සතුටු වෙනවා. මේ කටයුතු අපි හදවතින්ම අගය කරනවා. අපි කාටත් මේ උත්සව සමයේ නොයෙක් විදිහේ වැඩ කටයුතු බහුලයි ගිහි පැවිදි කාටත්. එහෙම වුණත් අද මේ අපි දෙපිරිසම අපේ අනෙකුත් කටයුතු පසෙක තබලා මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා අපේ පූර්ණ සහයෝගය ලබා දෙන්නේ සිරිසුමන ස්වාමින් වහන්සේට අපෙන් දක්වන්නට පුළුවන් සහයෝගය ඒ තරමටවත් ලබා දීම ඊටාම සුදුසු නිසායි. අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ භික්ෂුවකට අනුදැන වදාළ ශාසනික කාර්යයන් නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරමින් ශාසනික කටයුතු වගේම සමාජීය කටයුතු ජාතික කටයුතු ඕනෑම දෙයක් අපේ හාමුදුරුවන් වහන්සේට මනවින් සංවිධානය කිරීමේ හොඳ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒක අද අපි හොඳටම දකිනවා. මේ වැඩපිළිවෙල තුලින් පුදුම මානසික සුවයක් අපට මේ අවස්ථාවේ දැනෙනවා. ඒ වගේම අපිට ජාතික අභිමානයක් ඇති වෙනවා අපි කාගේ ජීවිතවලට. එබැවින් මේ සිරිසුමන පදනම මගින් තවත් ඉදිරියට මෙවැනි කාර්යයන් සාර්ථකව සිදු කරගෙන යාම සඳහා අපි හදවතින්ම ආශිර්වාද කරනවා.
දීර්ඝ අනුශාසනාවක් සිදු කරන්නට මේ අවස්ථාව කොට ගන්නෙ නෑ. සඳහන් කළ යුතු කරුණු කාරණා අරමුණ පැහැදිලි කිරීමේ අනුශාසනාවේදී සිරිසුමන ස්වාමින් වහන්සේ මතක් කළා. උන්වහන්සේ ළඟින්ම ඇසුරු කරන භික්ෂුවක් හැටියට මම මේ අවස්ථාවේ සිරිසුමන හාමුදුරුවන් වහන්සේට තවත් ඉදිරියට මෙවැනි ආගමික සමාජීය ජාතික සේවාවන් ශක්තිමත්ව සිදු කරගෙන යාම සඳහා හදවතින් ආශිර්වාද කරනවා. බුද්ධ ආදී රත්නත්‍රේ අනන්ත ආශිර්වාද ඇතිව තව තවත් මෙවැනි සේවාවන් සිදු කිරීම සඳහා කායික මානසික සුවපත් භාවය නිරෝගී සම්පත්තිය සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අපේ ආශිර්වාදාත්මක අනුශාසනාව අවසන් කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දරුවන් වෙනුවෙන් එල්ලිපි ද්‍රව්‍ය පිරිනැමීමේ පළමු කොටස. ඒ සඳහා මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ කටයුතු වෙනුවෙන් අප සමග වැඩ සිටින මූලාසනයේ වැඩ සිටින ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය ගල්ලැල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ අතින් මේ පාසල් උපකරණ ඒ සියල්ල ලබා ගන්නට අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ මොහොතේදී ආරාධනය කරනවා. Next, we humbly invite Most Venerable Dr. Olukarande Redewatha Mahathera, the founder of the Universal Spiritual Center in Kuala Lumpur, Malaysia, to deliver his speech. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය මහාචාර්ය ඩොක්ටර් ගල්ලෑලේ සුමනසිරි මගේ කල්යාණ මිත්‍ර අපේ නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම මිට පෙර ආතුව බොහොම කෙටියෙන් වැදගත් අනුශාසනාවක් කළ අපගේ ආර්ය ඥානනායක හාමුදුරන් වහන්සේ ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු සහකාර කතිකාචාර්ය මැලේසියාවේ බෞද්ධ ආගමික මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන උසස් අධ්‍යාපනයේ නියුතුව ඉන්න ගෞරවනීය වජිර හාමුදුරන් වහන්සේ අද ඔයාලට ඉංග්‍රීසි භාෂාවෙන් මේ වැඩසටහන මෙහෙයවනවා. නිසා උන්වහන්සේ ඇතුළු කොට ඇති ගෞරවනීය මහා සංඝරත්නය. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරලා මේ වැඩසටහන ඔයාලට බලන්න අවස්ථාවක් උදා කර දුන්න අපගේ කල්යාණ මිත්‍ර අති ගෞරවනීය යටිඑළගල සුමන හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. එතෙකම අපේ ආරාධනයේ පරිදි මේ ස්ථානයට පැමිණි Believers Eastern දේවස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ඒ වගේම විකා ජෙනරල් අති ගෞරව කල්යාණ ප්‍රිය පියතුමාගේ සැපැමණීම මේ ස්ථානෙට භාග්යක් වගේම එතුමාගෙන්
ඒ වගේම දේශමාන්‍ය දේශබන්දු ප්‍රියන්ත රත්නප්‍රිය මැතිතුමා, අපේ දිසාපතිතුමා, කොමසාරිස් මැතිතුමාන්ලා, මැතිනියන්ලා, ඒ වගේ මේ පොලිස් ස්ථානයේ අපේ අධ්‍යක්ෂකවරුන්, පොලිස් අධිකාරිවරුන් ඇතුළු මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ඒත් එක්කම හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මැතිතුමාගේ ජ්‍යෙෂ්ඨ ලේකම් අපේ එඩ්වඩ් වීරතුංග මැතිතුමා ඇතුළු මේ ගොඩක් අය ඉන්නවා. ඒ නිසා මම මෙතෙන්ට අලුත් නිසා නම් මම දන්නේ නැහැ. හැබැයි හාමුදුරුවෝ කෙනෙක් විදිහට ඔයාලා හැම දිනම අපේ සුමන හාමුදුරුවෝ වෙනින් මම ඔයාලට ගෙන් අවසර ගන්න මේ කතාවක් වචන කීපකින් මතක් කරන්න. ඉතින් මම දීර්ඝ ලෙස කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ සුමන හාමුදුරුවෝ බොහොම අපේ කල්යාණ මිත්‍රයෙක්. ඒ නිසා උන්වහන්සේගේ කෙටි ආරාධනාව පරිදි මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම මම හිතන ලොකු භාග්යක් කියලා. ඒ නිසා උන්වහන්සේ මතක් කළ අපේ හාමුදුරනේ උන්වහන්සේගේ පැමිණීම මම බලාපොරොත්තු වෙන ආදරයෙන් පිළිගන්නවා. මැලේසියාවට යන්න කලින් මගේ මේ වැඩසටහනට නැවතිලාම යන්නේ කියලා. ඒ නිසා උන්වහන්සේ මම දක්ෂ හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබලා ඉන්න ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය වලින් පිදුම් ලද භික්ෂුවක්. ඒ නිසා උන්වහන්සේගේ අධ්‍යාපනයේ සේවය කරන ඉගෙනීමේ කටයුතු පවා, ඉගැන්වීමේ කටයුතු පවා නවත්වලා උන්වහන්සේ කොරියාවේ වසර ගානාවක් වැඩ වාසය කරලා මැලේසියාව, සිංගප්පූරුව, තායිවානය කියන මේ රටවල් වල සංචාරය කරමින් උන්වහන්සේ යම් දෙයක් උපයාගෙන ඒ උපයා ගන්න සුළු දෙය මේ ළමයි මේ රටේ අය වෙනුවෙන් උන්වහන්සේ වියදම් කරලා පුළුවන් විදිහට සහයෝගය දක්වනවායි කියන එක අද මම හොඳින් දැක්කා. ඒත් එක්කම උන්වහන්සේගේ මේ සිරිසුමන පදනමේ උන්වහන්සේ මතක් කළා නියෝජ්‍ය සභාපතිතුමා ඉන්නවයි කියලා. ඒ ඇතුළු ඒ සංවිධානය කරන මහාචාර්යවරු පවා ඒ මහත්වරුන් මේ පදනම ආරම්භයේ සිට ඉන්න බව මට දැනගන්න ලැබුණා. ඇත්තටම මේක මහා ලොකු හෝල් එකක්. මේ ස්ථානයේ ගොඩක් පුටු හිස්සලා තියෙනවා. මේ තුඩා දරුවන් මෙතන ඉන්නවා. ඒ නිසා උන්වහන්සේ මතක් කළා මේක මම අහගෙන මේ කතාවේදී අපි මේ උත්සවයේ මෙහෙයපු මහත්තයා කියන මේක පළවෙනි උන්වහන්සේත් මතක් කළා මේක අපි පළවෙනි උත්සවය පළවෙනි සංවිධානය කරපු මෙම රැස්වීම මාලාව කියලා. ඒ නිසා ආරම්භය ලස්සනයි. බොහෝම අපේ පෞරාණිකත්වයට ගරු කරමින් වෙස් නැටුම් අරගෙන මේ ලස්සන සංදර්ශන මැද පිළි අරගෙන හොඳ ලස්සන නැටුම් සංදර්ශනයක් පවත්වලා මේක හොඳින් ආරම්භ කළා. ඒ නිසා ආරම්භය ලස්සනයි. ඒ නිසා ලස්සන ආරම්භයකින් මේ පටන් ගත්ත මේ පළවෙනි ඔබ වහන්සේගේ මේ ප්‍රධාන උත්සවය මම ප්‍රාර්ථනා කරනවා ලබන අවුරුදු දිනකට මේ වගේ පුටු පිරීලා අර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වගේ පුරවන්න බැරි තරම් ජනතාවක් පිරෙන්න අපි ඔබ වහන්සේත් එක්ක බැඳී ඉන්නවයි කියන එක මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඒත් එක්කම අපේ කුඩා දරුවෝ ඉන්නව නේද? කො බලන්න ඔක්කොම සාදු කියන බලන්න කුඩා කට්ටිය දරුවෝ කියන බලන්න හයියෙන් සාදු කියලා. කටහඬ ආන්න ආසනිස කියන බලන්න. ඒ කියන්නේ දැන් ඔයාලා කතා කරන්න බෑ හොඳේ. මං කතා කරලා ඉවරනකම් කතා කරන්න බෑ. දැන් මම මැලේසියාවේ ඉඳලා මාව ඔයාලා බලන්න. හොඳේ? ඒ නිසා අපේ හාමුදුරුවෝ බොහොම අමාරුවෙන් මේක සංවිධානය කළා. අද මේ ලොකු පුටුවල ඔයාලා වාඩි කරලා තියෙනවා. අනාගතේ
ඔයාලත් ලොකු පුටු වලින් නැගිටලා මේ ඉදිරිපස්සේ ඉන්න මහාචාර්යවරු වගේ නේද? ඔව් මහාචාර්යවරු වෙන්න ඔයාලටත් වරම් තියෙනවා. ඒ වරම් තියෙන්නේ මේවා දැකලා බලලා නේද? ඔයාලා මෙයා සතුටු වින්දාම තමයි ඔයාලගේ අනාගතේ සාර්ථක වෙන්නේ. ඒ නිසා මෙතන කුඩා දරුවෝ ගොඩක් ඉන්නවා. අද ලොකු අය එන්නේ ඇවිල්ලා අවස්ථාවට වාඩි වෙලා ඉඳලා යන්නනේ උත්සවයකට. කුඩා දරුවෝ ඔයාලා අපිටත් මතකයි අපි චූටි කාලේ උත්සවයකට ගියා නම් ඒක අපි වයසට යනකම් මතකයි. වයසක අයට එහෙම නෑ. නේද නැති වැඩ? මහාචාර්ය ආචාර්යවල වාඩි වුණා අපි හැමෝම වාඩි වුණා ගියා. ඒ නිසා මේ කුඩා දරුවන්ගේ මනස හදා ගන්න ඕනේ. මේක හොඳ අවස්ථාවක් කරගන්න අපේ හාමුදුරුවෝ මේ හෝල් වලට මේවට ලක්ෂ ගණන් වියදම් කරලා මේ පොඩියට තෑගි ටිකක් හදලා අනේ ඔයාලට මේ උත්සවය සංවිධානය කළා. ඒ නිසා මේ මහාචාර්යවරු මෙතන ඉන්න අපේ නායක හාමුදුරුවෝ ඇතුළු හැමදෙනාම අපේ පියතුමා මෙතන ඉන්නවා අපේ විකා ජනරල් කල්යාණ ප්‍රිය පියතුමා. මම හරි සතුටු වෙනවා. පියතුමා ලොකු ආධාර උපකාර කරනවා රටේ හැම තැනම අයට. ගොඩක් උදව් කරනවා ළමයින්ට. මම මෙතන දැක්කාම නේද? මම බලාපොරොත්තු වෙන්නේ මහා ලොකු විශාල දැන් අර මහාචාර්යවරු ආචාර්යවරු නේද? කතිකාචාර්යවරු. ඉතින් මේ කුඩා දරුවෝ ඉන්නේ හරි ආසයි. ඒ සමමෙත් අපේ පියතුමා ලගේ වගේ සහයෝගය අරගෙන මේ ළමයින්ට අනාගතයේ හොඳ යහපත් අනාගතයක් හදන්න මේ පදනම සිරිසුමන පදනම දවසින් දවස් දියුණු කරගන්න එතුමාගේ ආශිර්වාදය අපේ රත්නශ්‍රී ප්‍රියන්ත මැතිතුමාගේ රත්නශ්‍රී ප්‍රියන්ත මැතිතුමා ඇතුළු හැමෝගේම ආශිර්වාද ලැබෙනවා ඇති කියලා මම බලාපොරොත්තු වෙන ගමන් මම විදේශීය සම්බන්ධතා මත මේ සිරිසුමන පදනමට ඉදිරියේ මට කරන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා. ඔයාලා ලබන වසරේදී මේ හෝල් පිරෙන්න ළමයි හැදෙන්න අධ්‍යාපන කටයුතු කරගන්න ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන වැඩ කරගන්න ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපේ හාමුදුරුවොත් සමග සාකච්ඡා කරලා මේ සංවිධානය කරන අපේ මහාචාර්යවරු ඇතුළු හැම දිනාටම ලබා දෙන බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශයක් කරන්න අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඒ නිසා කාල වේලාව ඉක්ම ගියා. වචන කීපයයි මම මතක් කරන්න ආවේ. ඒ නිසා මට මේකට ආරාධනා කිරීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ නිසා අපි ගෞරවනීය සුමන හාමුදුරුවන්ට උවන්සේ මේ කරන වැඩ ඉදිරියට කරන්න අදින් ඇවිල්ලා මේක නිමා වෙලා සතුටු වෙලා නෙවෙයි මං හැමෝගෙම ඉල්ලනවා සුමන හාමුදුරුවෝ දිරිමත් කරන්න ලබන වසරේදී මේ එන හැම එකටම මම ආරාධනා කරනවා ඔයාලට එන්න. මාත් එනවා. ඒ නිසා මේ දරුවන් ඔන්න දැන් නම් කතා කරන්නේ නැහැ වගේ නේද? ඒ නිසා ඔයාලා ලබන අවුරුද්දේ එන්න ඕනේ. හැබැයි ලබන අවුරුද්දේ පාට ඇඳන් ඉන්නෙත් නෑ අපි නේද? ඔව් ලස්සන සුදු ඇඳුමක් හරි එක පාටක් ඇඳගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ වර්ණවත් කරලා. මොකද පන්සල එන්න කෙරෙන්නේ හාමුදුරුවන්ගේ අතින්නේ. ඒක නිසා එතන ගෞරවත්වයක් ලබා දීලා පෞරසත්වයේ ප්‍රෞಢත්වය ඇති කරනවා කියලා හාමුදුරුවෝ පදනමෙන් කිව්වා. ඇත්තටම සෙන්කඩ ගල පුරවරය දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයේ මත හැදුනේ. මම පැවිදි වුණේ දලදා මාලිගාවේ මල්ලතු මහා විහාරේ. ඒ නිසා මගේ ගෙදර මහනුවර මල්ලතු මහා විහාරයේ දලදා මාලිගාව. මම මගේ ගෙදර දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඇති තැන ඔයාලට ආශිර්වාද කරනවා. දලදා හාමුදුරුවන්ගේ රැකවරණය මත හැදිච්ච තැනේ ප්‍රෞಢත්වය ඇති කරගෙන මේ රටේ උන්වහන්සේ මතක් කළා සීගිරිය වගේ පෞරාණික අපේ උරුමයන් රකින්න තැන් කියලා සමහර තැන් අමතකයි කියලා ඇත්තටම ඒ අමතක වෙච්ච තැන් අමතක වෙන්නේ මේ පරිගණකත් එක්ක අද කවුරුත් බලන්න යන්නේ නැහැ හැමදේම බලන්නේ YouTube එකෙන් ඒ නිසා ටෙලිෆෝන් එකෙන් ඒ නිසා මේවා නැතිව හදාගත්ත ලස්සන යුගයක් ඇති කරන්න පෞරසත්වයක් ඇති ප්‍රෞಢත්වයක් ඇති රටක් ගොඩනගා ගන්න හැමදිනාටම වාසනාව ශක්තිය ධෛර්යය ලබන්නට බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ ජයසිනිමා බෝහාමුදුරන්ගේ ආශිර්වාදයේ දලදා හාමුදුරන් රැකවරණේ
අපේ හාමුදුරන් වහන්සේලාටත් සංවිධානය කළ ඔබ හැම දෙනාටම අපේ දරුවන්ටත් ලැබිලා ඔයාලට අනාගතේ මහාචාර්යවරු බවට පත් වෙන්නට මේ අද දවසේ ශක්තිධාරය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කර හැම දිනාටම තිරුවන් සරණයි. පාසල් උපකරණ ප්‍රදානය සඳහා ඉතාමත්ම ගෞරවයෙන් මේ මොහොතේදී ආරාධනය කරනවා ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ කෑගල්ලු දිස්ත්‍රික් සංඝ සභාවේ ගරු සභාපති අවසරයි අපේ හාමුදුරනේ ත්‍රිපිටකාචාර්ය පහත බුලත්ගම සහිත තුන්කෝට්ලේ හා සතරකෝට්ලේ මහදිශාවේ ප්‍රධාන සංඝනායක දුරංගර පූජ්‍යපාද කහකල්ලේ අරේඥාන ස්වාමීන් වහන්සේට අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා මීළඟ පාසල් දරුවන් සඳහා එම තිලෙනපත් ප්‍රදානය සඳහා එකතු වෙන්නට කියලා. උපසභාපතිතුමනි මහාචාර්ය සිසිර සල්ලප්පාරච්චි මහත්මයාට අපි එක් වෙන්නට කියලා ආරාධනය කරන ගමන් Now we respectfully invite Most Venerable Professor Gallalle Sumana Siranayaka Thera, former Vice Chancellor of the Buddhist and Pali University of Sri Lanka, to deliver a speech of guest. ගෞරවනීය මහා සංඝරත්නයන් වගේම පූජ්‍යකතුමන්ගෙන්ද මේ අවස්ථාවට සහ සම්බන්ධ වන සම්භාවනීය අමුත්තන් ඒ වගේම සිසු දරුවන් දෙමව්පියන් ඇතුළු සියලු දෙනාගෙන්ම අවසර ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන්ම සංවිධායක මණ්ඩලයෙන් මම ඉල්ලීමක් කර හිටියා මට අනුශාසනාවක් බාර නොකරන හැටියට. මොකද අනුශාසනා කීපයක්ම සිද්ධ කරන්නට යෙදුණා. ඒ අනුශාසනා වලින් ඒ අවශ්‍ය කාරණා බොහෝමයක් පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම කාල වේලාවත් ගත වෙනවා. ළමයිත් එකක් නොසන්සුන්. ඒක නිසා මගේ කතාව ඊටාම කෙටියෙන් නිම කිරීමටයි මා බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් අපි අගය කරනු ලබනවා සිරිසුමන පදනම ඉදිරිපත් වෙමින් මේ දුවා දරුවන්ගේ දරුවන් උනන්දු කරවමින් ඔවුන් වෙත ත්‍යාග ප්‍රදානය කරමින් එසිදු කරන මහඟු කාර්ය අපි ඊට අගය කොට සලකනු ලබනවා. මෙතන ඉන්නේ දරුවෝ ඒ වගේම දෙමව්පියෝ තමයි වැඩි වශයෙන් ඉන්නේ. ඒ දරුවෝ අධ්‍යාපනය ලබන දරුවෝ. දෙමව්පියෝ තමන්ගේ අධ්‍යාපනයට දරුවන් යොමු කරමින් ඒ දරුවන්ට දීප්තිමත් අනාගතයක් උදා කර දීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරන පිරිස. පෙරදි කියවුණා දරුවන්ට හොඳම දේ කියලා. ඒක ඇත්ත තමයි. මේ දරුවන් සහ දෙමව්පියන් කියන සියලු දෙනාගේම අවධානයට ලක් කළ යුතු යම් කාරණයක් පිළිබඳව පමණක් සඳහන් කරලා මගේ අනුශාසනාව නිමා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා අපේ රටේ රජයේ විසින් වාර්ෂිකව අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරන බව.
ඒ වගේම ජාතික ධනයෙන් වැඩිම මුදලක් අධ්‍යාපනය සඳහා යොදවන බව. වර්තමානයේ අධ්‍යාපන තත්ත්වය බලපුවාම අපේ රටේ අධ්‍යාපනය මහා ඛේදවාචකයකට මුහුණ දීලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අපේ දරුවෝ හැමදෙනාම පළමු වසරේ සිටම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්නා ගැනීම දක්වාම ඒ උදවිය උපකාරක පන්තිවලට යැවීම තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ රටේ අධ්‍යාපන ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගුරු අභ්‍යාස විද්‍යාල කීයක් තියෙනවද? එතකොට පාසල් වල ඉන්න ගුරුවරු කියන්නේ ඒ විෂය පිළිබඳ ප්‍රවීණ දැනුමක් සහිත ගුරුවරු. එතකොට ඒ පාසල් වල පූර්ණ අධ්‍යාපන පහසුකම් තිබෙනවා. එතකොට විශිෂ්ට වූ ගුරුවරුන්ගෙන් සමන්විත පාසල් සහ පහසුකම් සහිත පාසල් තිබියදී ඇයි දරුවෝ උපකාරක පන්ති වලට යවන්නේ? දැන් මේක මහා ඛේදවාචකයක් හැටියට තමයි මම දකින්නේ. ඒ ඛේදවාචකයේ අනිත් පැත්ත තමයි අපේ දෙමව්පියෝ තමන්ගේ දරුවෝ කොහොම හරි කරලා රජයේ නගරයේ තියෙන ජනප්‍රිය පාසල් වලට යොමු කරනවා. මහනුවර නම් ගත්තොත් එහෙම ධර්මරාජ විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, කින්සුට්, ඒ වගේම ගැහැණු ළමයින් සම්බන්ධයෙන් ගත්තොත් මහා මායා විද්‍යාලය, උසස් බාලිකා විද්‍යාලය, පුෂ්පදානය ආදී පාසල් වලට දරුවෝ යොමු කරනවා. ඒවට විශාල වියදනුත් කරනවා. ලොකු තරඟයක් තියෙනවා. තමන්ගේ පදිංචිය වෙනස් කරනවා. ආදායම් පෙන්නනවා. රැකියාව පෙන්නනවා. ඔය හැම දෙයක්ම කරලා තමයි නොකරන දෙයක් නැහැ උසස් විද්‍යාලයකට ළමයෙක් ඇතුල් කරන්න. ඒකේ අනිත් පැත්ත තමයි අද විද්‍යාලයට ඇතුළත් කළා නම් පහුවදා ඉඳන් ආයෙත් ටියුෂන් වලට. ඉතින් කොයිතරම් අපි නොමේරුද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඒතකොට දෙමව්පියෝ ඒ දරුවන් වෙනුවෙන් කොයිතරම් විශාල මුදලක් වැය කරනවද මේ තමන්ගේ දරුවෝ ජාතික පාසල් වලට යද්දී? මේක අපරාධයක් නෙවෙයිද? මේ ඛේදවාචකයක් නෙවෙයිද? අපි වාර්ෂිකව අධ්‍යාපන වෙන විශාල මුදලක් වියදම් කරද්දී දෙමව්පියන්ට පුද්ගලිකවත් මාසිකව විශාල මුදලක් වියදම් කරන්නට වෙලා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න. කොතනද අපට වැරදිලා තියෙන්නේ? ඉතින් මම හිතනවා මේ කාරණේ පිළිබඳව දෙමව්පියෝ නැවත වතාවක් සිතන්නට ඕන. අපේ දරුවෝ යන්නේ රජයේ පාසලකට නම් ඒ පාසල තුල සියලු දේවල් තියෙනවා. පුහුණු ගුරුවරු ඉන්නවා. විද්‍යාවට වෙනම, ඉංග්‍රීසි වලට වෙනම, සංගීතයට වෙනම. ඒගොල්ලන් අවුරුදු 2-3 පුහුණු වෙලා තමයි පාසලට යන්නේ. රජයේ ගුරුවරුන්ට වැටුප් ගෙවනවා. ගොඩ නැගිලි හදනවා. කාගේ ධනේද මේ? අපේම සල්ලි. එහෙම තියද්දි ඒ දරුවම නැවත වතාවක් පාසලට නම දාලා ඒ ළමයි යවනවා ටියුෂන් එකට. ඉතින් කොතනද අපට මේ වැරදිලා තියෙන්නේ? ඉතින් මේවා මම හිතන්නේ නිවැරදි කරගත යුතු දේවල්. දෙමව්පියෝ කල්පනා කරන්නට ඕන. ඉතින් දෙමව්පියෝ ඒ පිළිබඳව කල්පනා නොකරමින් කටයුතු කළත් ඒකේ අපහසුතාවය මතුවලා තියෙන්නේ ඒ දෙමව්පියන්ටමයි. ඉතින් මේවා පිළිබඳව රජයේ අවධානයත් වැඩිහිටියන්ගේ අවධානයත් යොමු වෙලා අපේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණයට භාජනය කිරීම ජාතික අවශ්‍යතාවයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් ඒ පිළිබඳව මා නැවත ප්‍රකාශ නොකරමින් අද මේ සම්භාවනීය අවස්ථාවට මා වෙත ආරාධනය කිරීම පිළිබඳව
ඒ සංවිධායක කමිටුවට විශේෂයෙන් සිරිසමන හාමුදුරුවෝ අපේ රේවත හාමුදුරුවෝ ආදි කොට ඇති ඒ සියලු දෙනාට ස්තුතිය ප්‍රකාශ කරමින් මේ දුවා දරුවන්ට දීප්තිමත් අනාගතයක් උදා වේවා කියන මේ සෙනෙහබර ප්‍රාර්ථනාව සිද්ධ කරමින් මගේ කතාව නිමවටපත් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. උපකරණ ප්‍රදානය සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනය කරනවා මැලේසියාවේ විශ්වීය අධ්‍යාත්මික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලින්කොන් වින් විශ්වවිද්‍යාලයේ උපකුලපති මල්වතු විහාරවාසී ආචාර්ය ඔලුකරදේ රේවත නායක ස්වාමින් වහන්සේට ඉතාමත්ම ගෞරවපූර්වකව මේ පාසල් දරුවන් සඳහා ඒ තිල්ලපත් ප්‍රදානයට එකතු වෙන්නට කියලා. දරුවන් සඳහා තිල්නපත් සහ මේ පාසල් උපකරණ ප්‍රදානය සඳහා එකතු වෙන්නට කියලා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා. පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ මධ්‍යම පළාත නියෝජනය කරමින් UPG විරාජ් එන් බාලසූරිය මහත්මයාණන් ඔබතුමන්ට ඒ වගේම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරන අපිත් සමග ආරම්භයේ ඉඳන්ම රැඳී සිටින දේශබන්දු රත්නශ්‍රී ප්‍රියන්ත මහත්මයාණනි ඔබට ඒ වගේම ඒ පිරිස සමග එකතු වෙන්නට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ පදනම උපසභාපති මහාචාර්ය සිසිර සල්ලපාරච්චි මහත්මයාණන් ඔබතුමන්ටත් ඉතාමත්ම ගෞරවයෙන් අපි ආරාධනය කරනවා. ගෞරවණීයව ආරාධනය කරනවා දේවස් ඊස්ටර්න් දේවස්ථානයේ ටිකා ජෙනරල් කල්යාණ ප්‍රිය පියතුමනි පියතුමන්ට ඉතාමත්ම ගෞරවයෙන් වචන කීපයකින් මේ දරුවන් වෙනුවෙන් සිදු කරන පුණ්‍ය කර්මය දරුවන් වෙනුවෙන් සිදු කරන මේ අවස්ථාව ඔබට දැනෙන්නේ කොහොමද කියලා සහ ඒ දරුවන්ට පුංචි පණිවිඩයක් දෙන්නට බොහොම ගෞරවයෙන් ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සම්භාවනීය මුත්තනි දරුදරියනි සැබවින්ම මෙම ස්ථානයට මට ආරාධනා කිරීම ගැන විශේෂයෙන් අපේ නායක ස්වාමීන් වහන්සේටත් මගේ ගෞරව ස්තුති පුද කරන අතර සැබවින්ම දරුවන් තමයි අපේ රටේ අනාගතය. ඉතින් දරුවන්ගේ නැන පහන දල්වන්නට යමෙකුට උපකාරයක් කරන්න පුළුවන් නම් එයයි දරුවන් වෙනුවෙන් කරන ආයෝජනය. සැබවින්ම අපි ගොඩක් වෙලාවල් වලදී මහා සංඝරත්නයත් ඒ වගේම විවිධ පූජක අය සමග කටයුතු කරන වෙලාවන් වලදී අපි අහන දේ තමයි අපි පූජකවරුන් වශයෙන් අපි එකතු වෙලා මිනිස්සෙකුට යමක් කරන්න පුළුවන් නම් ඒ තමයි අපි මනුෂ්‍යත්වයෙන් ලැබීමේ තිබෙන වාග්ය කොට සලකන්නේ. ඉතින් මිනිස්සෙකුට විතරයි තවත් මිනිස්සෙකුට උපකාර කළ හැක්කේ. ඉතින් අපේ හාමුදුරුවෝ ඉතාමත් සත්භාවයෙන් යුතුව ඒ දායක කාරකාදීන් සමග එකතුව මේ කරන මහා පුණ්‍ය කර්මය
ඒ ප්‍රතිලාභය අපිට දකින්න තියෙන්නේ ඔබ අනාගතේ අර ප්‍රථම අනුශාසනාදී කිව්වා වගේ අපේ රේවත හාමුදුරුවෝ කිව්වේ ඔබ පිටිපස්සේ ඉඳලා ඉස්සරහා මේ ආරාධිතයන් අසුන් ගන්න තැනට එනවා දකින එක තමයි මේ වැඩිහිටි සැමගේම බලාපොරොත්තුව. සෑම දෙමව්පියෙක්ගේම ආසාව තමයි Tamanට වඩා Tamanගේ දරුවෝ රටේ වැඩදායි පුරවැසියෙක් බවට පත් වෙනවා දකින එක. ඒ සඳහා මේ ලැබෙන දේවල් ප්‍රයෝගී කරගෙන ඔබට පුළුවන් නම් තවත් බොහෝ අයට උපකාරයක් කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා නම් එයයි මම හිතනවා අපේ නායක හාමුදුරුවෝත් මේ සංවිධායක මණ්ඩලයේත් ලබන සතුට වාග්ය. ඉතින් සමහර වෙලාවලට මේ ලැබෙන දේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. මේකේ වටිනාකම සුළු වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් වටිනා කියන දෙයක් බවට මේක පරිවර්තනය කරගන්න. ඇයි මේ ලැබෙන දේ තුලින් ඔබ ලබන ඒ ශක්තිය තවත් 3-4 දෙනෙකුට ඔබට ලබා දෙන්න පුළුවන් හැකියාවක් උත්පාදනය කරගන්නවා නම් එයයි මේ පදනමට ලැබෙන ශක්තිය. ඉතින් අද මේ ඔබ ලබන දේ මේ පදනම තවත් ශක්තිමත් කරමින් ඔබට උදව් උපකාර කරන්න පුළුවන් තත්ත්වයට ඔපත් වෙන එක තමයි මේ අයගේ බලාපොරොත්තුව. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔබේ හෙට දවස ආලෝකමත් දවසක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඒ වගේම මේ රටට සමාජයට පවුලට වැඩදායි පුරවැසියෙක් බවට පත් වේවා කියන ඒ ප්‍රාර්ථනාව ඇතුව මම නිහඬ වෙනවා. ස්තුතියි. ඊ타මත්ම ගෞරවයෙන් අපි ආරාධනය කරනවා ඊ타මත්ම කෙටියෙන් ඔබ ආමන්ත්‍රණය සඳහා පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ මධ්‍යම පළාත භාරව කටයුතු කරන UBG විරාජ් එන් බාලසූරිය මහත්මයාණනි ඔබතුමාට බොහොම ගෞරවයෙන්. සුබ දවසක් වේවා. වැඩමවා වැඩහිඳින වන්දනීය පූජනීය අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මේ අවස්ථාවට මට ආරාධනා කරන්නට යෙදුණු අපේ සිරිසුමන පදනමේ නිර්මාතෘවර නම කියන්නට අවසරයි යටිහලගල සිරිසුමන අභිධාන නායක ස්වාමින් වහන්සේ, මේ අවස්ථාවේ රැඳී සිටින මහාචාර්ය සිසිර සහ ලීනා මහත්මියනි, අනිකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් සහ මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න දානපතියනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මම සෝදානමින් හිටියේ ටිකක් දිග දෙයක් කරන්න. හේතුව මුලින්ම මම මිනිත්තු දෙකක් අරගෙන මේ පදනමේ වටිනාකම ගැන නොකීවොත් මම හිතනවා අපේ හාමුදුරුවනේ මා කරන්නේ ගුණමතුකමක් මදිපුංචකමක් කියලා. අපේ හාමුදුරුවෝ මේ කාරණාව කරගෙන යද්දී උරුමයක අභිමානය අරගෙන ගමින් ගමට නගරයෙන් නගරයට වඩිද්දී අපේ හාමුදුරුවෝ අපි මුණ ගැහිලා සාකච්ඡා කළේ ජාතියට ඕන කරන පණිවිඩය, ජාතිකානු රාගය සහ ජාතියට අවශ්‍ය කරන්නා වූ මිනිසා නිර්මාණය කිරීම මේ හාමුදුරුවන් වහන්සේ හුදකලාව මේ සංවිධානයත් එක්ක කරනවා. අපේ රටේ සංවිධාන පදනම් විශාල ප්‍රමාණයක් තියෙනවා හාමුදුරුවනේ. ඒ සංවිධාන පදනම් දිහා බලාගෙන ඉදිද්දී අපි දන්නවා ඒ සංවිධාන පදනම් වලින් රට භෞතික වශයෙන් දියුණු කරන්න උත්සාහ ගනිද්දී අපේ හාමුදුරුවෝ ඊළඟ පරම්පරාව නැන ගුණ දෙකෙන් යුතු පුතෙක් බවට පත් කරන්න වෙහෙස මහන්සි දරනවා. ඒ නිසා මේ පදනම සාතිශය වැදගත්, සාතිශය වටිනා, ඊටාම අග්‍රගණ්‍ය පදනමක් බව මේ වෙලාවේ මම බොහොම ආදරෙන්, බොහොම ගෞරවයෙන්, ඊටාම වටිනා ස්ථානයක් බව සඳහන් කරන්නේ බොහොම සතුටින්. මේ පදනමට මම ආරාධනා කරනවා ගමින් ගමට යන්න ඕන. අපේ සුමන හාමුදුරුවන් වහන්සේට මම ආරාධනා කරනවා වැඳ නමස්කාර කරලා අපේ හාමුදුරුවනේ භෞතික සම්පත් වලින් මේ රට ටිකෙන් ටික ඉස්සරහට අරගෙන එද්දී මානව සම්පත මේ රටේ ටිකෙන් ටික පස්සට යන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒකට මූලික හේතුව තමයි අපේ මහාචාර්ය හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනාව.
වගේම අපේ රේවත හාමුදුරුවන් වහන්සේගේ අනුශාසනාවේදී උන්වහන්සේලා පැහැදිලි කළා වගේ මිනිස්සු නිර්මාණය කිරීමේ කාර්යභාරය කවුරුත් හරියට බාර අරගෙන නැහැ. කවුරුත් බාර අරගෙන නැහැ. මිනිසා නිර්මාණය කරන්න ඉස්සල්ලා මිනිසා ජීවත් වෙන පොළව පිළිබඳව මව්බිම පිළිබඳව මිනිසා දැන කියාගත යුතුමයි. ඒක අපේ වගකීමක්. රටක උප්පැන්න සාතිකේ තමයි ඒ රටේ තියෙන උරුමය. නිසා මම ඇත්තටම අද සූදානම් වෙලා හිටියේ අපි කොච්චර ශ්‍රේෂ්ඨ ජාතියක්ද අපිට මොකක්ද උනේ කියන කාරණාව ගැන මේ පුංචි දරුවන්ගේ මනස ඇතුලේ පැලයක් රෝපණය කරන්න. අපේ රේවත හාමුදුරුවෝ කිව්වා වගේ උන්වහන්සේගේ අනුශාසනාවේදී මේ පුංචි දරුවන්ගේ මොළේ ඇතුලේ පැලයක් රෝපණය කරන්න ඕනේ ಗುಣ නැන දෙකම තියෙන මිනිසෙක් නිර්මාණය කරන්න. ඥානවන්ත මිනිස්සු ලෝකේ ඕන තරම් ඉන්නවා. හැබැයි අපි ඉස්සෙල්ලා කියන්නේ ಗುಣ නැන බෙලෙන්. ගුණය නැති ඥානය සාපරාධී ක්‍රියාවකට අතවරන එකක්. හිට්ලර් කියන්නේ ඥානවන්තයෙක්. හැබැයි ගුණවන්තයෙක් නෙමෙයි. එහෙව් හිට්ලර්ලා බිහි වෙන යුගය. එහෙව් ඥානය විතරක් විද්‍යාව විතරක් වැඩියෙන් වේගයෙන් ගිහිල්ලා තමන් වැදූ අම්මව අප්පච්චිව තනි කරලා දාන යුගය ලංකාවේ දුර ඈතක නෙමේ තියෙන්නේ. එනිසා සිරිසුමන පදනමේ අපේ ගෞරවනීය සුමන හාමුදුරුවනේ අපි යමු. හැම තැනම අපි ඇවිදිමු. මිනිස්සුන්ගේ ජීවිතවලට කතා කරන්න සහ මනුස්සකම මිනිසා තුළ රෝපණය කරන්න අපි කතා කරමු. ඒක අපේ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරද්දී වැදගත්ම කාරණේ තමයි අපි කවුද කියලා දැනගන්න එක. අපේ රටට තියෙනවා අපේ නායක හාමුදුරනේ ලෝක වාර්තා 16ක්. ලෝකෙ වෙන කිසිම රටකට නැහැ. ලෝක වාර්තා 16ක් තියෙනවා ඉතිහාසයේ. ඉතිහාසය කියන්නේ අපේ රටේ උප්පැන්න සාතිකය. සංස්කෘතයේ කියමනක් තියෙනවා. කලාව සාහිත්‍ය ඉතිහාසය නොදන්නා වූ මිනිස්සු. පාද 4ක් සහ අන් 2ක් ඇති ගවයෝ වෙන්න. එහෙව් මිනිස්සු තනකොළ නුබුදීම ගවයින්ගේ පෙරපිනකි කියලා. මොකද හේතුව මේ ජාතිය හාදයෝ ටික වල් කන්න ගත්තොත් ගවයන්ට කන්න දෙයක් නැති වෙනවා. එනිසා කලාව ගැන අද මෙතන කතා කරනවා. අපේ කල්යාණ මිත්‍රයෙක් මේ අවස්ථාවේදී ඒ කාරණේ සඳහා සූදානමින් ඉන්නවා. මා බලාපොරොත්තු වෙන්නේ අපි කවුද කියන එක ගැන ඉතාම කෙටියෙන් ඔබට කියන්න. ඔබ ඉන්නේ කවුරුත් අන්තර්ජාලයේ. දැන් ඔබේ දුරකථනයෙන් ඔබ ඉල්ලුවොත් මට ලෝකේ පළවෙනි සිතියම දෙන්න කියලා ඒ සිතියම ඔබට දෙනවා. ඒක අඳින්නේ ටොලමි. ටොලමි තමයි ඒක අඳින්නේ. ටොලමි අපේ කෙනෙක් නෙමෙයි. ටොලමි ග්‍රීක ජාතික ඔස්ට්‍රොලොජිස්ට් කෙනෙක්. නැත්තම් තාරකා විද්‍යාඥයෙක්. ටොලමි ඇන්ද ලෝක සිතියමේ හැම රටක්ම තියෙන්නේ එක ගොඩේ. මූද වෙනම තියෙන්නේ. හැබැයි ටොලමිගේ සිතියමේ මූද මැද එක රටක් ඇඳලා තියෙනවා. ඒ රට හැබෑ භූමියට වඩා 5 ගුණයක් ලොකු කරලා ඇඳලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ටොලමි ඇඳ සිතියමට ඉහළින් අර්ධද්වීපයක් තියෙනවා. ඒ අර්ධද්වීපයට වඩා 3 ගුණයක් ලොකුවට ටොලමි අර දූපත ඇඳලා තියෙනවා. ආදරණීය දුවේ පුතේ ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේ ටොලමි සිතියම අඳින්නේ. ඒ සිතියමේ තප්‍රබානා කියලා ලියලා තියෙන්නේ ඔබ මම ඉපදුණු මේ පුංචි දූපත. ඇයි ටොලමි එහෙම කළේ? ඇයි ටොලමිට තිබුණානේ හරි සිතියම අඳින්න? ටොලමි ඩෙෆිනිෂන් එකක් දීලා තියෙනවා. අර්ථ නිරුක්තියක් දීලා තියෙනවා. මම මේ සිතියම අඳින්නේ තාරකා එලි රටා හරහා ලෝකේ දියුණු සංවර්ධිත රටවල් වලට යන්න එන්න පාර කියන්නයි මේ සිතියම අඳින්න කියලා කියනවා. දැන් ඔබ Google එකට ගිහිල්ලා ඉල්ලලා බලන්න. මට දෙන්න ලෝකේ පළවෙනි සිතියම කියලා. එහෙනම් ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේ තප්‍රබානා කියන්නේ මුතු සදිසි දිවයින මුතු කියලා කියන්නේ වර්තමාන ඩොලරය වගේ විනිමය මාධ්‍ය අතර නිර්ණායකය. මුතු වගේ වටින භූමියක්. එනිසා මගේ මව් පොළව අතීතේ නම් මේ දක්වා කල්පනා කරලා බලද්දී සුවිශේෂ ලෝක වාර්තා 16ක් තිබුණා.
ඒව කාටවත් කඩන්න බෑ. ඒ අතීත මිනිසා තමන්ගේ මව් පොළවට ආදරය කරපු නිසා. තමන්ගේ ඊළඟ පරම්පරාවට ආදරය කරපු නිසා. අද අපේ වැඩිහිටියෝ අපේ ඊළඟ පරම්පරාවට ආදරේ නැහැ. ඔබ හිතන් ඉන්නව නම් ඔබේ දරුවන්ට ඔබ ආදරෙයි කියලා නෑ. ඔබ ආදරය කරන්නේ නෑ. ඔබට තියෙන්නේ ඔබට උවමනා තැනට දක්කාගෙන යාමේ උවමනාවක්. ඔබ උත්සාහ කරන්නේ ඔබට අවශ්‍ය තැනට දරුවා ගෙන යන්න මිසක් ඒ දරුවාගේ ගුණය, නිර්මාණශීලීත්වය, ඒ දරුවාගේ සංවේදීකම හදන්න නෙමෙයි. අද අපේ රටේ ඕන තරම් සිම්පති තියෙනවා. කනගාටු වෙන එක හරියට තියෙනවා. සිම්පති එක. අද අපේ රටේ කොයි මුල්ලකවත් හොයන්න නෑ නායක හාමුදුරුවනේ එම්පති එක, සහකම්පනය. තව මිනිහෙක්ගේ දුක, තව මිනිස්සෙක්ගේ කඳුල, තව මිනිස්සෙක්ගේ අසාධාරණ ඉස්සරහා කෂේරුව කෙලින් තියාගෙන වැඩ කරන ජාතියක් නිර්මාණය නොවන රටක අනාගතයක් නෑ. අනාගතයක් නෑ. යන්න බෑ ගමනක්. එහෙම වෙන්නේ නෑ. අතීතයේ මේ මව් පොළොව මිනිස්සු ඒ දේවල් කළා. දෙවනි ලෝක වාර්තාව මම කියන්නම්. ලෝකේ පළවෙනි අභය භූමිය නිර්මාණය කරපු ජාතිය අපි. අපි තමයි අභය භූමියක් හදලා තියෙන්නේ. ඕන තරම් ලෝකේ අභය භූමිය තියෙන හැබැයි අපේ තමයි පළවෙනි අභය භූමිය. ඒ අභය භූමිය තමයි මිහින්තලාව. මිහින්තලයට යන සොරෙක් මම් පහරන්නෙකුට උවත් දණ්ඩෙන් මුගුරෙන් පහර දීම නුසුදුසුයි කියලා සෙල්ලිපිය ලියලා තියෙනවා. පියතුමනි, ඔබතුමාගේ දේශනේ මං අහගෙන හිටියා. හරි රමණීයයි. මේ පොළවේ ඉපදෙන හැම මිනිහෙකුටම මේ මව් පොළව අයිති. ඒ නිසායි රට දැය සමය කියන්නේ. රට කියන්නේ තමන්ගේ රට, මව් පොළව. දැය කියන්නේ තමන් ඉපදිච්ච ජාතිය. සමය කියන්නේ තමන්ගේ ලබ්ධිය නැත්තම් ආගම නැත්තම් තමන් අදහන යම්කිසි දෙයක්. මේ ලෝකේ සංවිධිත ආගම් 978ක් තියෙනවා. ඒකෙන් මිනිසෙක් විසින් මිනිසුන් සහ සියලු සතුන් වෙනුවෙන් විද්‍යාවට කවදාවත් බොරු කරන්න බැරි වැඩපිළිවෙල දේශනා කරලා තියෙන්නේ සම්මා සම්බුද්ධ දේශනාව. වැඩපිළිවෙලක්. අද හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කරනවා ගොඩක්. YouTube එකේ අරන් බලන්න. හාවර්ඩ් යුනිවර්සිටි එකේ තියෙන රිසර්ච් මොනවද කියලා. මයින්ඩ් රිලැක්සේෂන් කියලා රිසර්ච් වගේක් කරනවා. ඒ රිසර්ච් හැම එකම තියෙන්නේ දැන් කරන රිසර්ච් වල තියෙන්නේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරපු දේවල්. ඒ වගේ ඊටාම විශිෂ්ට වැඩපිළිවෙලක්. බුද්ධාගම කියන්නේ ආගමක් නෙමෙයි. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. අපේ හාමුදුරුවෝ සුමන හාමුදුරුවෝ මේ කරන්නේ පළවෙනි බුදු වදන යථාර්ථයක් බවට පත් කරමින් වඩිනවා ගමින් ගමට. උවමනා ළමයි, උවමනා දරුවෝ, උවමනා මිනිස්සුන්ගේ විඥාණයට ආමන්ත්‍රණය කරමින් වඩිනවා ගමින් ගමට. මේකට අපි හයිය වෙන්න ඕන. මේකට ශක්තියක් වෙන්න ඕන. රේවත හාමුදුරුවෝ සඳහන් කළා වගේ ඒ ශක්තිය අපි දෙන්න ඕන. මොකද හේතුව අපේ පරම්පරාව හරිම අවාසනාවන්ත පරම්පරාවක්. අපිට කලින් හිටපු මිනිස්සු මව් පොළවේ සුන්දරත්වය දැක්කා. අපේ පස්සේ ඉන්න මිනිස්සුන්ට මව් පොළව තවත් එක් නවාතැනක් විතරමයි. එනිසා දෙවනි වතාවට මම ඔබට කියනවා. ලංකාවේ පළවෙනි අභය භූමිය නිර්මාණය කරපු ජාතිය අපි ලෝකේ. ඊළඟට ලෝකෙට ඉස්සෙල්ලම බොන්සායි ගහක් හදලා තියෙන සහ ලෝකේ වාර්තාගත පළවෙනි ගහ රෝපණය කරපු ජාතිය අපි. ඒ තමයි අදටත් අනවශ්‍ය ප්‍රමාණයට වර්ධනය නොවන ශ්‍රීමා බෝධීන් වහන්සේ. අඩි 32 ප්‍රමාණයේ වලක් කැනලා ඒ වල ජීවාණුහරණය කරලා ඊට පස්සේ ගල් වලින් කුස්තුර තියෙන්න බැඳලා ඒ මත පස්තර තැම්පත් කරලා තමයි විජයශ්‍රී ජයශ්‍රී මා බෝ සමිඳුන් වහන්සේ වැඩ ඉන්නේ. ඒක බොන්සායි. අපි බොන්සායි ක්‍රමයට ගහක් හදන්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. එතකොට බොන්සායි ලෝකෙට උගන්වන ජපන්නු ඉන්නේ පැසිෆික් සාගරයේ අයිනට ගිහිල්ලා මාළු අල්ලන්න. එයාලා හිතන අපි කොහෙද? ලෝකේ අම්මට ආදරය කරන ජාතීන් අතර අපි තමයි අංක 1.
අපේ ගෙදර කවුද රජ්ජුරුවෝ කියලා ඇහුවොත් මේ ඉන්න දූල පුතාලා කියාවි රජ්ජුරුවෝ තාත්තා කියලා මම කියනවා තනියෙන් මේ පැත්තේ ඉඳලා නෑ රජ්ජුරුවොත් අම්මා. මොකද හේතුව මව තමයි හැමදාම දරුවාව නිර්මාණය කළේ. කැන්නි මඩල වගේ. ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ගෙදර බුදුන් වැඩ ඉන්නේ යොඹගේ නිවසේ. ඒ තමයි අම්මා. අද අම්මලට වඳිනවද අපේ දරුවෝ? අද උදේ ඉස්කෝලේ යන ඉස්සලා අම්මට වඳිනවද දොහොත් මුදුන් තියලා අපේ දරුවෝ? රැට නිින්දට යන්න ඉස්සලා බුදුන් වැඳලා අම්මට වඳිනවද අපේ දරුවෝ? කෝ ඒ දරුවා? අද ටටාබායි සංස්කෘතියකට අපේ රට වේගයෙන් අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ ඛේදවාචකය මේ ගර්හිත සමාජ ක්‍රමය වෙනස් නොකරන තාක්කල් ක්ලීන් ශ්‍රී ලංකා කොච්චරවත් ක්ලීන් කරන්න බෑ. මයින්ඩ් එකයි ක්ලීන් කරන්න ඕන. මොළයයි ක්ලීන් කරන්න ඕන. මොළය ක්ලීන් කරන්න බෑ කාටවත් තමන්ගේ රට ගැන දන්නේ නැත්තම් ජාතියට ආදරය නොකරන්නා මව් පොළවට ආදරය නොකරන්නා මුග්ධයෙක්. එහෙමයි කියලා තියෙන්නේ. මුග්ධයෙක් වෙන්න පුළුවන්. ලෝකයේ වාරි සංස්කෘතියෙන් අපි අංක 1. අපේ රටේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610යි. වර්ග 60ක්ම නම් 25332යි. වැව් හදලා තියෙනවා පුතේ උදැල්ලෙන් අලවංගුවෙන් හාරලා වැව් හදලා තියෙනවා පුතේ කීයක් විතර? පුතාලා හිතන්නේ කීයක්? 20000ක් 10000ක් කීයක් ඇද්ද? 34621ක් සංගණනය වෙලා තියෙනවා මේ මව් පොළව අස්වද්දන්න ජලය එකතු කරලා. තම ලෝකේ අපි තම අංක 1 වාරි තාක්ෂණයෙන් අපි ළඟ තියන්න පුළුවන් චීනයේ විතරයි වෙන කිසිම රටක් නැහැ. අපේ සුමන හාමුදුරන්ගේ අනුශාසනාවේදී සඳහන් කළා සීගිරිය ගැන. සීගිරිය කියලා කියන්නේ නිකම්ම පව්වක් නෙමෙයි කලාගාරයක්. සීගිරි චිත්‍ර 500ක් තිබිලා තියෙනවා දැන් අඩුයි නැති වෙලා ගිහිල්ලා. සීගිරි ගීත 1600ක් තිබිලා තියෙනවා දැන් ඒවා උඩ තව තව ගීත සමීකරණ ලියන යුගයේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි කොහෙද මේ යන්නේ? මොකක්ද මේ අපි කරන්න යන්නේ? විශාල ඛේදවාචකයක්. ඊළඟට ලෝකේ ලෝක වාර්තා අතරේ ලෝකයේ තියෙන ලස්සනම ප්‍රතිමාව විදියට යුනෙස්කෝව තෝරගත්තා මුල් කාලේ ප්‍රතිමා කීපයක්. එකක් තමයි යුනෙස්කෝව කිව්වා ලෝකේ හරි ලස්සනයි කියලා ඇතීනා දෙවගණගේ පිළිරුව ලස්සනයි. ඇත්තටම ලස්සනයි. වීනස් ප්‍රතිමාව ලස්සනයි කියලා යුනෙස්කෝව පිළිගත්තා. හැබැයි දැන් යුනෙස්කෝව කියනවා ලෝකේ ලස්සනම ප්‍රතිමාවක් ලංකාවේ තියෙනවා කියලා. දැන් මම ඔබෙන් ඇහුවොත් මම දන්නවා අනිවාර්යෙන් ඔබේ නම කියන එකක් නැති වෙයි. ඔබගේ උපැන්න සහතිකයේ තියෙන බෞද්ධ කියලා. නාමික බෞද්ධයෝ අපි. ලෝකේ ලස්සනම ප්‍රතිමාව මොකක්ද ඇහුවොත් ඔබ කියයි යවුකන කියලා. නැත්තම් ඔබ කියයි සමාධි බුදු පිළිමේ කියලා. ඔබට හිතෙන්නේ ඒක. හැබැයි ලෝකේ ලස්සනම ප්‍රතිමාව වෙහෙරගල අවලෝකිතේශ්වර නාථ ප්‍රතිමාව. අතිශයින්ම ලස්සනයි. අතිශයින්ම භාවමය ගුණයෙන් යුතුයි. වෙහෙරගලින් හම්බෙන්නේ අපේ කලාකරුවගේ නිර්මාණය. ඒ වගේ කලාකරුවෝ ගැන දැන් තව පොඩ්ඩකින් සින්දු කියයි. බරණ ගැන කියයි. කෝ දැන් බරණලා බරණගේ පිළිරුව මේ පිළිරුව හදන්න නෙමෙයි චිත්‍රය අඳින්න මිනිහෙක් නැහැ ලංකාවේ. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලේ උගන්වනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොපි කරගන්න කෙනෙක් නැහැ. කෝ ඒ බරණලා ඇයි නැත්තේ? ආධ්‍යාත්මික හයිය නැහැ. ගල්කණු 1600යි පැත්තක දිග මීටර් 232යි ලෝක ඉතිහාසයේ පළවෙනි මහල් ගොඩනැගිල්ල ලංකාවේ හදන්නේ. පළවෙනි මහල් ගොඩනැගිල්ල. ලෝකෙම මුළු ලෝකෙම ලෝහ මහපාය. ඒ ගල්කණු 1600ටම තියෙනවා ගල් ටයිල්ස්. ග්‍රැනයිට් ටයිල්. දැන් තියෙන චූටියේව තුනියේව නෙමෙයි ලොකු ගල් ඇතුරුමක් උඩ තමයි ගල්කණු 1600 කෙලින් කරලා තියෙන්නේ. මහල් 9යි.
ලෝකයේ ගලින් සහ ගඩොලින් නිර්මාණය කරපු විශාලම දාගැබ විශාලම නිර්මාණය අපේ ජේතවනාරාමේ. වට ප්‍රමාණය අඩි 1376ක් තියෙනවා. අක්කර 5යි ගර්භේ. අක්කර 7යි ගල් අතුරුලා තියෙන සලපතල මළුව. අක්කර 9යි වැලි මළුව. අඩි 400ක් උසයි. මහසෙන් රජුරුවන්ගේ කාලේ හිටපු මිනිස්සු නිර්මාණකරුවෝ මේක නිර්මාණය කරනවා. මේකේ හතරස් කොටුව උඩ බය නැතුව දොර දෙකේ බස් 4කට යන්න පුළුවන්. අඩි 44ක් පළලයි. මේ තියෙන ජේතවන දාගැබේ ගඩොල් ටික ඔක්කොම ගලවලා එළියට ගත්තොත් මම එහි කැණීම් 3ක් කළා. කැණීම් 3ක් කළා. මේ ගඩොල් ටික ඔක්කොම ගලවලා එළියට ගත්තොත් දෙවුන්දර ඉඳලා පේදුරු තුඩුව දක්වා අඩි 3ක් පළල අඩි 7ක් උස බැම්මක් බැන්දකි කියනවා. කවුද ඒ ගඩොල් කැපුවේ? කොහොම මේ හයිය? අද අපිට පයින් යන්න බෑ. පඩි පෙලක් නගින්න බෑ. අද අපිට වකුටු වෙච්ච ගමන් අපි අද ඉන්නේ. කොහේ ප්‍රතාපවත් මිනිසා. ඒ මිනිහා නැති වුණ විදිය හරිම ඛේදවාචකයක්. මම එතෙන්ට යනවා ඊටාම ඉක්මනින් ඒකල මම කතාව ඉවර කරනවා. මොකද හේතුව ඔබට වෙලාව නැති නිසා. හැබැයි අපි දවසක අපේ හාමුදුරුවනේ මේ දේවල් අපි කතා කරන්න ඕන දරුවන්ට. ඒකයි මම කිව්වේ ගමින් ගමට අපි යමු. මේ වැඩේ කරන්න ඕන එකක්. අපි මේ වැඩේ කරන්න ඕන. ඒක කරන්න නැතුව මැරෙන්න අයිතියක් නැහැ අපිට. මිනිස්සුන්ගේ ඔළුව හදන්නම ඕනේ අපි. ඒක අපේ වගකීමක්. ඒක අපි කරන්න ඕන. ඊළඟට ලෝකේ ඒ විශිෂ්ටතම මිනිසා විශිෂ්ට නිර්මාණකරුවා නැති වුණේ කොහොමද කියන කෑල්ලට මම එනවා. 1505 අගෝස්තු මාස 22 වෙනිදා ලොරන්සෝ ඩි අල්මේදා ලංකාවට එනවා. ඇවිල්ලා ඔහු ඉස්සල්ලාම ලංකාවේ මිනිස්සුන්ට අරක්කු පිළිබඳ පණිවිඩය දෙනවා. පාන් පිළිබඳ පණිවිඩය දෙනවා. ඒ පණිවිඩ දෙක හොඳට අපි ගන්නවා. අද අපි පාන් කියා ගන්න බැරි ජාතියක් බවට පත් වෙලා ඉන්නවා. ගමක් ගානේ දැන් හැම තැනම සුරාසැල් ඇරෙමින් ඒ සුරාසැල් වලින් මත්තුණු ජනතාවක් කොහොමද දෙයියනේ ගල් කණුවක් උස්සන මිනිස්සු බවට පත් වෙන්නේ. ජවය නැති වුණා, ආධ්‍යාත්මය නැති වුණා. ඔවුන්ට පුළුවන් වුණා පන්සල නැති කරලා දාන්න මිනිස්සුන්ගෙන්. අපේ හාමුදුරුවන් එක්ක තිබුණු ආශ්‍රය අඩු කරන්න පුළුවන් වුණා. මම මෙතන ඉන්න සභාවෙන් අහනවා. ඔබ කවුද පොයදාට ඇරෙන්න වෙන දවස්වලට පන්සල් ගිහිල්ලා හාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරන්නේ? ඔබ කවුද කවුරු හරි කෙනෙක් ඉන්නවද පන්සලට ගිහිල්ලා පන්සල වටේ ඇමදලා පන්සලේ තියෙන දේවල් පිළිබඳව කල්පනා කරලා කතා කරන අය නෑ. එහෙම අය අඩුයි. ඇයි? අපි තරඟෙට ගිහිල්ලා ඉන්නවා. නොමැරෙන තරඟයක අපි ඉන්නවා. මතක තියාගන්න. හැබැයි දවසක සියල්ල අතහැරලා යන්න වෙනවා. එනිසා යන්න ඉස්සෙල්ලා මව් පොළවට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ඒ යුතුයකම ඉෂ්ට කරන්න නම් මව් පොළව දැනගන්න ඕන. තමන්ගේ ආදරණීය සදාදරණීය මාතෘ භූමිය ගැන දැනගන්න ඕන. ඒක දන්නේ නැත්නම් එතනින් එහාට ආදරයක් ඇති වෙන්නේ නැහැ. සමම 1658 ලන්දේසින් එනවා. 1798 ෆෙඩරික් නෝත් ඉංග්‍රීසි කරුවා එනවා. ඇවිල්ලා වෙරළබඩ ප්‍රදේශය අල්ල ගන්නවා. 815 මේ සෙන්කණ්ඩ ශෛලාභිවර්ධන පුරය මාර්තු මාසේ 2 වෙනිදා උඩරට කිවිසුමෙන් අපි ඉංග්‍රීසීන්ට දෙනවා. ඒ ඉංග්‍රීසීන්ට දුන්නට පස්සේ මේ මව් පොළවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සටන්කාමීත්වය නැති කරනවා. නැති කරලා වුන් සමූල ඝාතනය කරනවා. නිදහස් අරගල දෙකකින් ලංකාවේ ශ්‍රේෂ්ඨ ජාතිය නැති කරනවා. නැති කරලා නිකන් ඉන්නේ නැහැ. 1630 සදානුස්මරණීය සටන කරපු දන්තුරේ අද තියෙන්නේ පල්කඩයක්. දන්තුරේ සටන අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. පෘතුගීසින්ට එළවෙලව ගහපු සීතාවක රායසිංහ රජුරුවන්ගේ මහා සටන් බිම අද මන්ද මානසික වාට්ටුවක්. ඇයි? අපේ ජාතියෙන් අපිව නැති කරා. ගන්නෝරුවේ මහා සටන වෙච්ච තැන අද තියෙන්නේ මීහරක් එකතු කරගන්නා වූ ගොවිපලක්. ඒවා අපිට නැති කරා. යලමහ දෙකම හොඳට වැඩ කරපු යාල කියලා කියන්නේ යල් කන්නේ වැඩි මස්වණු තිබ්බ තැන හරක් ටික එලවලා ඩික්ලෙයාර් කරා ඒක අබේ භූමියක් විදියට.
එහෙමයි අපිට යල් කන්නේ නැති උනේ. අබේ භූමි බවට පත් කරලා තියෙන්නේ අපේ මහා කෙත්වතු. මේ දේවල් වලින් අපි නැවත නැගිටින්න නම් අපි අපේ රට ගැන, අපේ ජාතිය ගැන, අපේ ආගම ගැන සහ සෙසු ආගම් ගැන අපි කියව ගන්න ඕන. ලංකාවේ තියෙන කිසිම දර්ශනයක හෝ ආගමක අනිත් ජාතීන් ගරහලා නැහැ. මිත්‍රත්වයේ විතරමයි වපුරලා තියෙන්නේ. ඒ මිත්‍රත්වයෙන් යුතු, මිතුරුකමින් යුතු ජාතියක් නිර්මාණය කරලා අපිට අපේ රට නැවත උඩුගම් බලා පිහිනන දවස ඉස්සරහට ගන්න ඕන. ඒ සඳහා මේ ඉන්න පුංචි දරුවන්ට අද මේ සුමන හාමුදුරුව දුන්න පුංචි අධ්‍යාපනික අත්වැල මහා දැවැන්ත ශක්තියක් කරගන්න පිළිවන්. එනිසා ඔබේ ගෙදර පරිසරය හදන්න. ඔබේ දරුවට ඔබේ ජාතිය ගැන, ඔබේ රට ගැන උගන්වන්න. රූපවාහිනී නාලිකා ළඟ ඇවිල්ලා ඉන්න තොර තෝංචියක් නැතුව, සිංහලත් නැති, ඉංග්‍රීසිත් නැති භාෂාවෙන් කතා කරන ගිරා පෝතක පෝතිකාවන් ඉස්සරහා ඔබ බිලි වෙන්න එපා. ඔවුන්ගේ පහසු ගොදුරක් බවට පත් වෙන්න එපා. අන්තර්ජාලය හරහා ඔබ අතරමං වෙන්න එපා. ආදරණීය දුවේ පුතේ, මම මාස 2කට සැරයක් කන්දකාඩු සේනපුර වවුනියා කෑම් 3ට යනවා මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච අයට ඔවුන් එයින් ගලවා ගන්නේ කොහොමද කියන පුහුණු වැඩමුළු සඳහා. ඔබ විශ්වාස කරන්න, අවුරුදු 16 ඉඳලා අවුරුදු 80 විතර වෙනකන් මිනිස්සු ඉන්නවා මතට ඇබ්බැහි වෙලා. මේ රට එතෙන්ට අරගෙන යන්නේ. මේ රට එතෙන්ට අරගෙන යන්නේ මුදලාලිකරණය වෙලා තිබුණු නිසා. මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකමක් තිබ්බේ නැති නිසා. රට ගැන හරියට දන්නේ නැති නිසා. ජාතියට කොන්දක් නැති නිසා අපේ ජාතිය දවසින් දවස විනාශයේ අගතිය කරා යනවා. මෙතනින් එහාට යන්න නම් අපි අපේ මාතෘ භූමිය මව් පොළව ගැන දැනගන්නවා වගේම අපේ හෙළ සිරිත් විරිත් පිළිබඳව දැන කියා ගැනීම ඉතා වැදගත්. ඒ දවස උදා කරගන්නට සිරිසුමන පදනමේ නිර්මාතෘවර අවසරයි යටිහලගල සුමන අපේ නායක හාමුදුරුවන් වහන්සේට චිරාත් කාලයක් සසුනඹරේ වැඩමවා වැඩහිඳින්නට අවකාශ ලැබෙන්න කියලා අපි ඔක්කොම එකතු වෙලා සාදුනාදයක් දෙමු අපේ හාමුදුරුවන්ට. චිරාත් කාලයක් මේ මව් පොළවට වටිනා වැඩදායි සේවාවක් කරන්න, ආයුරාරෝග්‍ය සම්පත්තිය නිරන්තරයෙන්ම අත්පත් වේවා කියලා අපි කවුරුත් සාදුනාදයක් ලබා දෙමු. ඒ වගේම අද දවසේ මේ අවස්ථාවට අපිට ආරාධනා කරාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒකම මේ ජාතික උරුමය ආරක්ෂා කර ගනිමින් මේ ගෙන යන්නා වූ වැඩපිළිවෙල දවසින් දවස මේ රටේ අස්සක් මුල්ලක් නෑර පැලවෙලා හැම තැනින්ම ජාතිකානුරාගී මිනිස්සු, රටට ආදරය කරන මිනිස්සු, ආයතන ප්‍රධානීන් බිහි වේවා. ඔවුන් බිහිවන්නට අංකුර බුද්ධිමතුන් විදියට, විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට ඉන්න ආදරණීය විද්‍යාර්ථීන් එක් රැස් වේවා. ඒ වගේම අද දවසේ තිලිනගත්ත මේ පුංචි දරුවෝ නැන ගුණ දෙක පිරි පහන් බවට පත්වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි දේශනය හමාර කරනවා. උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ මව් පොළවට ආදරය කරන මිනිස්සු හැම දරු ගැබකම පිහිටාවා. බොහොම ස්තුතියි. සිසිලෙන්ලොත් සනසාලන්න සැක සංකාදුරුවී සම්බුදු හිමිගේ සදහම් පහසින් නැනගුණගම් පැතිරී සංකාසනා සංකාසනා සංකාසනා
පෙරදෙර කුසුම් විලක්වි මනුදම් පිරි සුවඳැති මිනිසුන්වි ලොව බිහි වේවා ලොව බිහි වේවා සංකාසනා 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 වැඳහත් සිතකින් පැනවිසඳුන්ගෙන් ලොව සනසන්නට ඔසුවක් වේවා මිරිඟුවන් තණ්හාශා භවතරණත් පෞරක් වේවා සංකාසනා 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 මෙත් සිසිලෙන් ලොව සනසාලන්න සැක සංකා දුරු වී සම්බුදු හිමිගේ සදහම් පහසින් නැනගුණදම් පැතිරී සංකාසනා 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 යලි දවසක මෙහි දෙවෙනි පියවර සුවිශේෂාරම්භයක් එක්ක අපි නැගිටිමු. අපේ දරුවන්ටත් සුබතනවා. බොහොම ස්තුතියි අවසාන මොහොත වෙනුවෙන් ඔබ වෙනුවෙන් එක්කාසු වුණාට. මේ ඔබ වෙනුවෙන් කළපු දෙයින් ඔබ රටට යමක් දෙන්න. ඒ තමයි අවසාන ප්‍රතිඵලය. ස්තුතියි ඔබ සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක්.